හයි කොහොමද? ඉතින් ඔන්න ඔයාව සාදරයෙන් පිළිගන්නවා අදත් අපේ recaps.lk එකේ YouTube channel එකට. ඉතින් සමහර ෆිල්ම් තියෙනවා බලලා ඉවරනට පස්සේ සැහැණ වෙලාවක යනකම් ඒ ගැන හිතන්න සිද්ධ වෙන. අන්න ඒ වගේ සුපිරි ෆිල්ම් එකක් තමයි අද මම ඔයාලට අරගෙන ආවේ. තමන්ගේ පෞද්ගලික පරිගැනීමට වඩා රටක සාමය සහ නීති උතුම් කියලා හිතපු අසම වීරයන් පිරිසකගේ ඉරනම මේ කතාවෙන් දිගහැරෙන්නේ හීනකින්වත් නොහිතන විදිහේ අවසානයකුත් ඉතුරු කරන ගමන්. ඒ නිසා මේ වීඩියෝ එකේ එක තප්පරයක්වත් අත්හරින්න නැතුව අවසානයේ වෙනකම්ම රැඳිලා ඉන්න. මොකද මේ වගේ ගැඹුරු සහ සංවේදී කතාවක් තියෙන සුපිරි ෆිල්ම් එකක් මග හැර ගන්නවා කියන්නේ ලොකු පාඩුවක්. ඒ වගේම ඔයා අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් දැන්ම මේ වීඩියෝ එකට පහලින් තියෙන subscribe button එකත් click කරලා ඊට එහා පැත්තෙන් තියෙන bell icon එකත් click කරලා notification උත් all කරගන්න අමතක කරන්නට එපා. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි යමු කතාව පැත්තට. අද මං ඔයාලව අරන් යන්නේ මීට අවුරුදු 2000කට කලින් ලේවලින් ලියවුණු චීන ඉතිහාසයේ අඳුරුතම කාලයකට. මුළු චීනයේ ප්‍රධාන ප්‍රාන්ත 6කට බෙදලා මරා ගන්න වෙලාවක චීනයේ බටහිර ප්‍රාන්තයේ කොවින් රාජ්‍යයේ රජතුමාට ඕන වුණේ මුළු චීනයම තමන්ගේ යටතට ගන්න. හැබැයි ඔහු ඒ වෙනුවෙන් කරපු දරුණු වැඩ නිසාම ඔහු මුළු ලෝකෙටම සතුරෙක් වුණා. කොයි වෙලේ තමන්ගේ බෙල්ල කපයිද කියන බයට මේ රජතුමා තමන්ගේ මාලිගාව ඇතුලේ ජීවත් වුණේ නියම හිරකාරයෙක් වගේ. ඒ නිසා ඔහු පනවපු නීතිය තමයි කිසිම කෙනෙක්ට තමන්ගේ රාජාසනය ළඟට අවසරයක් නැතුව පියවර 10කට වඩා කිට්ටු වෙන්න බෑ කියන එක. වැරදිලා හරි රජුගේ අවසරයක් නැතුව ඒ සීමාව පැනපු ඕනම කෙනෙක්ට හිමි වෙන්නේ ඊතල 100 ගාණක් ඇඟ පසාරු කරගෙන යන දරුණු මරණයක් විතරයි. ඔන්න ඔය මරණයේ මාලිගාවට දවසක් එක්තරා අద్భుත රණශූරයෙක් එනවා. ඔහුට නමක් නැහැ. හැමෝම කිව්වේ නිර්නාමිකයා කියලා. හැබැයි මෙයා ආවේ නම් හිස් අතින් නෙවෙයි. රජතුමා අවුරුදු ගාණක් තිස්සේ මරණයට බයෙන් ගැහි හිටපු භයානක ඝාතකයන් තුන්දෙනෙක් වෙන ස්කයි ප්ලයින් ස්නෝ සහ බ්‍රෝකන් ස්වෝඩ් කියන ඝාතකයන් තුන්දෙනාවත් මරලා ඔවුන්ගේ ආයුධත් අරගෙන. ඉතින් මේ විදියට මාලිගාවට ඇතුල් වෙන මේ නමක් නැති නිර්නාමික රණශූරයා අරගෙන එන අර ඝාතකයන් තුන්දෙනාගේ ආයුධ පරීක්ෂා කරලා බලන රජුගේ ප්‍රධාන ඇමති හුඟක් පුදුම වෙලා මාලිගාව ඇතුලේ ඉන්න රජුට කෑ ගහලා කියනවා ශාවෝ ප්‍රාන්තයෙන් ආපු ස්කයි ප්ලයින් ස්නෝ සහ බ්‍රෝකන් ස්වෝඩ් කියන ඝාතකයන් තුන්දෙනා වසර 10ක් තිස්සේ එක දිගට කුමන්ත්‍රණය කර අපේ කොවින් රාජ්‍යය විනාශ කරන්න. නමුත් අද අපිට හම්බුණා අපේ උතුම් රාජ්‍යයේ ශ්‍රේෂ්ඨ වීරයෙක්. ඔහු කිසිම කෙනෙක්ගේ උදව්වක් නැතුව සතුරන් මුළුමුණින්ම අතුගා දාලා ඉතින් දැන් අපිට පුළුවන් කිසිම බයක් නැතුව නිදාගන්න කියලා. ඉතින් මේක ඇහෙන රජතුමා ඉක්මනින් මෙතෙන්ට පණිවිඩකරුවෙක් එවනවා ස්කයි ප්ලයින් ස්නෝ සහ බ්‍රෝකන් ස්වෝඩ් කියන භයානක ඝාතකයන් තුන්දෙනා මරා දමපු ඒ නිර්නාමික රණශූරයාව Tamanගේ ඉස්සරහට අරගෙන එන්න කියලා. ඉතින් ඔන්න ඔය නිසා තමයි දහස් ගානක විශාල හමුදාවක මැදින් අර නිර්නාමික රණශූරයා රජතුමාගේ ඉස්සරහට යන්නේ. හැබැයි රජුගේ ඉස්සරහට යන්න කලින් මොහුව රජුගේ දක්ෂ සෙබළුන් විසින් ඉතා තියුණු පරීක්ෂාවකට ලක් කරනවත් එක්ක. බොවුන් කරන්නේ මේ නිර්නාමික රණශූරයාගේ ඇඳුම් ඇතුලේ වගේම ඔහුගේ කෙස් වැටිය සහ පාවහන් යුගල පවා අගලෙන් අගල සෝදිසි කරන එක. මේ හැම පරීක්ෂාවකින් පස්සේ කිසිම ආයුධයක් නැහැ කියලා තහවුරු වුණාට පස්සේ තමයි රජුගේ පියවර සීමාවට ඇතුල් වෙන්න මේ නිර්නාමික රණශූරයාට අවසර ලැබෙන්නේ. ඉතින් මේ විදිහට රජුගේ පියවර සීමාවට ඇතුල් වෙන මේ නිර්නාමික රණශූරයා මුලින්ම කරන්නේ රජු ඉස්සරහා දන නම ඔහුට ආචාර්ය කරන එක. මේ වෙලාවේ පියවර 100ක් ඈතින් ඉන්න රජතුමා නිර්නාමික රණශූරයාට කතා කරලා කියනවා වසර 10ක් තිස්සේ කිසිම කෙනෙක් ආවේ නැහැ මේ රාජාසනේ ඉඳලා පියවර 100ක් ඇතුළට. ඒකට හේතුව තමයි හැමතැනම මාව මරන්න බලාගෙන ඝාතකයන් ඉන්නවා. නමුත් දැන් අපේ රාජ්‍ය වෙනුවෙන් නුඹේ දුෂ්ටයන්ව මරා දාලා තියෙනවා. ඒ නිසා දැන් නුඹට පුළුවන් ඒ වෙනුවෙන් අවශ්‍ය ඕනම ත්‍යාගයක් මගෙන් ඉල්ලන්න කියලා. ඒත් ඉතින් මේ රණශූරයා රජතුමාට කියන්නේ අපේ රාජධානිය සතුරන්ගේ නිදහස් කරගන්න එක මගේත රාජකාරිය. ඒ නිසා මං කරපු රාජකාරියට මට ත්‍යාග අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. ඒ වුණත් රජතුමා නම් කියන්නේ අපේ රාජධානියේ නීතියට අනුව ඔබට ත්‍යාගයක් ලැබිය යුතුමයි කියලා. ඒ කියලා රජතුමා ඊළඟට කරන්නේ මේ නිර්නාමික රණශූරයා අරගෙන ආපු තමන්ගේ රාජ්‍යයේ සෙබළු දහස් ගානක් මරා දමපු ස්කයි කියන ඝාතකයාට අයිති ඔහුගේ හෙල්ල පරීක්ෂා කරලා බලන එක. ඉතින් ඒ හෙල්ල මේ විදිහට කැඩලා තිනවා දැක්කම රජුටත් අදා ගන්න බැරි වෙනවා විතරක් නෙවෙයි. රජු හුඟක් පුදුම වෙලා තමන්ගේ නිලධාරීන්ට අණ කරනවා මිනිමරු ස්කයිව ඝාතනය කරපු මේ රණශූරයාට ත්‍යාග වශයෙන් රන්කාසි දහසක් සහ ගෘහ ඒකක දහසක බලය ලබා දෙන්න කියලා. ඒ විතරක් නෙවෙයි මෙතන පැටන් මේ රණශූරයාට රජතුමාගේ ආසනයේ ඉඳන් පියවර 20ක් දුරින් සිටීමට සහ රජතුමා එක්ක මදුවිත පානය කිරීමට
ගානකටවත් අවසර ලබා දෙනවා. මේ වෙලාවේ ඉතින් ඒක පිළිගන්න නිර්නාමික රණශූරයාට දැන් ඔන්න රජතුමාගේ ආසනයේ ඉඳන් පියවර 20 සීමාවට පැමිණෙනවා වගේම ඔන්න එතකොට තමයි මෙයාට රජතුමාව පැහැදිලිව දැක ගන්න ලැබෙන්නේ. ඒ වගේම තවත් විශේෂ දෙයක් තමයි රජතුමාගේ ආසනයේ වටේටම දිගටම නිමෙන්න නැතුව පත්තු වෙන ඉටිපන්දන් 100 ගාණක් තියෙනවා. ඒ කොහොමනත් මේ වෙලාවේ තමයි රජතුමා නිර්නාමික රණශූරයාගෙන් අහන්නේ තමන්ගේ ජීවිතයට අවුරුදු ගාණක් ඉඳන් මරණ බය ගෙනාවෝ ලෝකේ ඉන්න දක්ෂතම ඝාතකයන් තුන්දෙනාව ඔබ වැනි සාමාන්‍ය රණශූරයෙක් කොහොමද පරාද කරේ කියලා. ඕන ඊට පස්සේ තමයි මොහු රජතුමාට තමන් කොහොමද ඒ ඝාතකයන් තුන්දෙනාව පරාද කරේ කියලා කියන්න ගන්නේ. ඉතින් මේ නිර්නාමික රණශූරයා කියන විදිහට ප්ලයින් ස්නෝ සහ බ්‍රෝකන් ස්වෝඩ් කියන්නේ පෙම්වතුන්. හැබැයි ප්ලයින් ස්නෝ බ්‍රෝකන් ස්වෝඩ් හොර රහසින් ස්කයි කියන ඝාතකයා සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගිහින් තිනවා වගේම නමුත් කාලයක් යද්දී බ්‍රෝකන් ස්වෝඩ් දැනගෙන තියෙනවා තමන්ගේ පෙම්වතිය වුණ ප්ලයින් ස්නෝ ඝාතක ස්කයි සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වනවා කියලා. මේ නිසා ප්ලයින් ස්නෝ සහ බ්‍රෝකන් ස්වෝඩ් අතර ලොකු අමනාපකමක් ඇති වෙලා වුණ අවුරුදු 3ක් තිස්සේ කතා කළවත් නැහැ. ඔන්න ඔය අභ්‍යන්තර ගැටුම ප්‍රයෝජන ගත්ත නිර්නාමික රණශූරයාගේ පළමු පියවර වෙලා තියෙන්නේ ස්කයි කියන දරුණු ඝාතකයාව විනාශ කරන ප්ලෑන් එක ක්‍රියාත්මක කරන එක. කොහොමනත් දවසක් ස්කයි කියන ඝාතකයා කෙච්චර කියන තබෑරුමට වෙලා එයා ආසම චෙස් ක්‍රීඩාව කරන ගමන් තමයි ඉඳලා තියෙන්නේ. මේ වෙලාවේ ඔහු නොහිතපු විදිහට කුවින් රාජ්‍ය ඉතා දක්ෂ ප්‍රභූ ආරක්ෂකෙන් 7 දෙනෙක් ස්කයිව කොටු කරගෙන තිනවා වගේම මේ ආරක්ෂකෙන් මේ වෙලාවේ ස්කයිට කියලා තියෙන්නේ ආයුධ ඉවත් කළා යටත් වෙන්න කියලා. හැබැයි ස්කයිව නම් ඒ ආරක්ෂකෙන් ගානකටවත් ගන්න නැතුව උන්ට කියලා තියෙන්නේ තමන් යටත් වෙන්නම් හැබැයි ඊට කලින් වුන් 7 දෙනා තමන් එක්ක සටන් කළා තමන් පරාජය කරන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා ඒ ආරක්ෂකෙන් 7 දෙනාගෙන් ප්‍රධානියා විතරක මුලින් ස්කයි ඝාතකයා සමග සටන් කරන්න අරගෙන තිනවා වුණත් ඔහුට ස්කයි එක සටන් කරනවා තියා ස්කයිට එකම එක පහරක්වත් ගහගන්න නම් පුළුවන් වෙලා නැහැ. ඕන ඊට පස්සේ තමයි ඉතිරි ආරක්ෂක නිලධාරීන් 6 දෙනාගෙන් තවත් දෙන්නෙක් ස්කයි සමග සටන් කරන්න එන්නේ. හැබැයි ඉතින් එහෙමයි කියලා උන් දෙනාට ස්කයි එක සටන් කරන්න නම් පුළුවන් වෙන්නේ නැහැ. ස්කයි ඔහුගේ දක්ෂ සටන් ක්‍රම පාවිච්චි කරන ගමන් ඔවුන් දෙන්නවත් පරාද කළා දානවා. ඉතින් ඔවුන් දෙන්නට ස්කයිව පරාද කරන්න බැරි වුණ නිසා ඊළඟට ඉතුරුණු ආරක්ෂකයන් 4 දෙනාට ස්කයි සමග සටන් කරන්න එනවා. ඒ වුණත් ඔවුන්ටවත් මේ ඝාතකයා පරාද කරනවා තියා හිතන්නවත් පුළුවන් වෙන්නේ නැහැ. ස්කයි තමන්ගේ හෙල්ලේ කපුවත් ගලවන්න නැතුව පුංචි වෙලාවක් ඇතුළත ඊටම දක්ෂ විදියට මොවුන් හැම කෙනෙක්වම පරාජය කළා දානවා. ස්කයි මෙයාලා එක්කේ කරපු සටන කොච්චර සංසුන්ව අවසන් කරනවද කිව්වොත් එතන එක පැත්තක වෙන වීණාවක් වාදනය කරන ගමන් ඉන්නවා ඇස් දෙකම පේන්නේ නැති වයසක 100 කෙනෙක්. නමුත් ඒ 100ටවත් දැනෙන්නේ නැහැ මෙතන සටනක් කරනවා කියලා. ඒ කොහොමනත් කුවෙන් රාජ්‍ය ආරක්ෂකයන් 7 දෙනා ලේසියෙන්ම පරාජය කරපු ස්කයි ළඟට ලැහැත්ති වෙලා තියෙන්නේ මෙතනින් පිට වෙලා යන්න. හැබැයි මේත් එක්කම තමයි මේ හැම දෙයක් දිහා මෙතනට වෙලා බලාගෙන හිටපු නමක් නැති රණශූරයා එළියට ඇවිත් ස්කයිට අභියෝග කරන්නේ තමන් සමග සටන් කළා දිනලා පෙන්වන්න කියලා. ඉතින් මේ නමක් නැති රණශූරයා ඇඳගෙන හිටපු සාමාන්‍ය සෙබළ ඇඳුම දැකපු ස්කයි නම් නිර්නාමික රණශූරයාව ගානකටවත් ගන්නෙ නැහැ. ඒ වුණත් මේත් එක්කම නිර්නාමික රණශූරයා ස්කයිට එරෙහිව ඔහුගේ පළවෙනි ප්‍රහාරය දියත් කරනවා වගේම ඔන්නේ පළවෙනි ප්‍රහාරයේ පෙබළත් වෙන නිසා ස්කයිට තේරෙනවා මේ නිර්නාමික රණශූරයා සාමාන්‍ය සෙබළෙක් නෙවෙයි කියලා. නිර්නාමිකයාගේ වේගය සහ ඔහුගේ ශක්තිමත් අසිපත් හරඹය ගැන පුදුම වෙන ස්කයි තමන්ගේ සැබෑ ආයුධය වෙන හෙල්ලේ මෙතෙක් වෙලා දාගෙන හිටපු කවරේ ගලවලා නියම සටනට සූදානම් වෙන්නේ ඔන්න ඔය නිසාම තමයි. ඊට පස්සේ ඉතින් මේ දෙන්නට දෙන්න නොදෙවෙනි විදිහට ඊටමත් දක්ෂ සටන් හරඹයක යෙදනවා වගේම මේ දෙන්නගේ සටන වෙද්දි එතන පැත්තකින් වීණාව වාදනය කරපු අර අන්දසියට දැනෙනවා දැන් නම් මෙතන ලොකු ලේහැලීමක් සිද්ධ වෙන්න යන්නේ කියලා. ඉතින් ඒ මරණීය හැඟීම දරා ගන්න බැරුව සිය තමන්ගේ වාදනය නතර කළා එතනින් පිට වෙලා යන්න තමයි හදන්නේ. නමුත් මේ වෙලාවේ නිර්නාමිකයා කරන්නේ අමුතු වැඩක්. ඔහු තමන් ළඟ තියෙන මුදල් කාසිය වගේක් අර සියට දීලා ඉල්ලනවා ඔබතුමාට පුළුවන් ද අපි වෙනුවෙන් තවත් එකම එක වාදනයක් පටන් ගන්න කියලා. නිර්නාමික එහෙම කියන්නේ නිකම්ම නෙවෙයි. ඔහු දන්නවා මේ සටන ජය ගන්න නම් ඔහුට අර සංගීතයේ තියෙන රිද්මයයි ඒකාග්‍රතාවයයි අනිවාර්යයෙන්ම ඕනේ කියලා. ඉතින් ඒ ඉල්ලීම පිළිගත් සියත් ආයෙත් තමන්ගේ වාදනය පටන් ගන්නවා වගේම ඔන්න දැන් තමයි හොඳම හරිය. නිර්නාමිකයි ඝාතකයේ ස්කයි එකිනෙකාගේ මූණට මූණ බලාගෙන ඉන්නවා. හැබැයි පුදුම කියන්නේ ඔවුන් දෙන්න අඟලක්වත් හෙලවෙන්නේ නැහැ. අර වීණාවේ තත්ත්වලින් එන වේගවත් සංගීතය මැද ඔවුන් දෙන්න කරන්නේ තමන්ගේ මනසින් සටන් කරන එක. අහගෙන ඉන්න අයට ඇහෙන්නේ වීණාවේ නාදයේ විතරක් වුණාට මේ දෙන්නගේ ඔළුව ඇතුලේ ඒ වෙද්දි මාරාන්තික කඩු හරඹයක් සිද්ධ වෙනවා. ඔවුන් දෙන්නම නිශ්ශබ්දව හිටියත් ඔවුන්ගේ හුස්ම පවායේ වීණා වාදනයට අනුවයි පාලනය වෙන්නේ. දෙන්නම බලාගෙන ඉන්නේ පහර දීමට හරිම කාලේ එනකන්. ඔන්න ඔය විදිහට ඔවුන් දෙන්න ඔවුන්ගේ මනසින් සටන් කරන අතරේ අර සියගේ වීණා වාදනය තව තවත් වේගවත් වෙනවා. වාතයේ රැඳිලා තියෙන වැහි බින්දු පවා මේ රිද්මයට ගැහෙනවා වගේ දැනෙද්දි එකපාරටම වීණාව එක තදක චනස් කාලා කැඩිලා යනවා. අන්නේ සද්දයත් එක්කම ඒ තාක් වෙලා ගල් ගැහිලා වගේ හිටපු නිර්නාමික
සහ ස්කයි එකපාරටම පණ ලැබුණා වගේ එකිනෙකා දිහාවට පනිනවා වගේම ඒක හරියට අකුණු දෙකක් ගැටෙනවා වගේ වැඩක්. වීණාවේ තත කැඩිලේ නාදය නතර වෙන්නත් කලින් නිර්නාමිකයාගේ කඩුව හිතා ගන්නත් බැරි වේගකින් ස්කයිගේ හෙල් අතරින් රිංගලා ගින් ඔහුගේ පපුව පසාරු කළ දානවා විතරක් නෙවෙයි. ස්කයිගේ හෙල්ලත් දෙකට කැඩිලා ඒ කැල්ල බිමට වැටෙන්නත් කලින් නිර්නාමික රණශූරයා තමන්ගේ අසිපත කොපුව ඇතුළට දාගෙන සටන අවසන් කළා දානවත් එක්ක. ඉතින් ඔන්න ඔය විදිහට භයානක ඝාතකයෙක් වුණ ස්කයිව තමන් විනාශ කරපු විදිය මේ නිර්නාමික රණචූරයා රජතුමාට කියනවා. මේ කතාව ඇහුවම රජතුමා නම් හුඟක් පුදුම වෙනව විතරක් නෙවෙයි නිර්නාමිකයාගේ මේ සටන් ශිල්පයේ තියෙන අසමසම වේගය ගැන පැහැදුණු රජතුමා නිර්නාමිකයාට කියන්නේ ඔබ වැනි දක්ෂ රණචූරයෙක් මගේ මාලිගාවේ ඉන්න එක මට ලොකු සතුටක් කියලා. එහෙම කියලා රජතුමා ඊළඟට කරන්නේ නිර්නාමිකයා අරගෙන ආපු ඝාතක ස්වෝට් සහ ප්ලයින් ස්නෝට අයිති අසිපත් දෙක හිතාමත් විමසිල්ලෙන් පරීක්ෂා කරලා බලන එක. බ්‍රෝකන් ස්වෝට් සහ ප්ලයින් ස්නෝ කියන්නේ රාජ්‍ය දරුණුම සතුරන් දෙන්නෙක් වුණත් ඔවුන්ගේ අසිපත්වල තියෙන කලාත්මක බව සහ ශක්තිය ගැන රජුට තිබුණේ ලොකු ගෞරවයක්. කොහොමද දැන් සාක්ෂි තියෙනවනේ නිර්නාමිකයා බ්‍රෝකන් ස්වෝට් සහ ප්ලයින් ස්නෝවත් පරාජය කළා කියලා. ඔන්න ඔය නිසා තමයි රජතුමා තමන්ගේ අවසාන ආරක්ෂක සීමාවත් ඉවත් කළා දාන්නේ. රජතුමා නිර්නාමිකයාට කියනවා වසර ගාණක් ඉඳලා කිසිම කෙනෙක් මගේ පියවර 10 සීමාවට ඇතුල් වෙලා නැහැ. නමුත් නුඹේ මේ වීරකම නිසා දැන් නුඹට පුළුවන් පියවර 20 සීමාවේ ඉඳලා මගේ පියවර 10 සීමාවට ඇවිත් මාසලම වාඩි වෙන්න කියලා. ඒ වගේම කලින් පාර ඝාතක ස්කයිව පරාජය කර නිර්නාමිකයට ලබා දුන්නා වගේ මේ පාරත් රන්කාසි 1000ක තියාගයක් සහ නිවාස 5000ක බලයක් මේ නිර්නාමික රණශූරයාට ලබා දෙන්න රජතුමා අමතක කරේ නැහැ. කොහොමනත් ඊට පස්සේ ඒ තියාගයත් පිළිගන්න නිර්නාමිකයා රජුගේ ආසනයේ ඉඳන් පියවර 10ක සීමාව තුළට ඇවිත් වාඩි වෙනවා වගේම ඊට පස්සේ තමයි ලොකු කෘතුහලකින් ඉන්න රජතුමා මොහොත කියන්නේ ඉතින් නිර්නාමිකයා නුඹ මට ස්කයිව මරපු විදිය කිව්වා ඒත් මේ අසමසම පෙම්වතුන් යෝල වුණ බ්‍රෝකන් ස්වෝට් සහ ප්ලයින් ස්නෝ නුඹ පරාජය කරේ කොහොමද? ඔවුන් දෙන්න එකතු වුණාම ඔවුන් පරද්දන්න ලෝකේ කාටවත් බෑ කියලා මං අහලා තියෙන්නේ. අනික ඔවුන් දෙන්න මීට වසර 3කට කලින් මගේ මාලිගාවට දරුණු විදිහට පහර දුන්නා. සෙබළුන් 3000කටවත් ඔවුන් දෙන්න පරාජය කරන්න බැරි වුණ විදිය මං මගේ ඇස් දෙකෙන්ම දැක්කා. ඒත් නුඹ මට කියන්නේ ඔවුන් දෙන්නගේ එකමුතුකමට වඩා නුඹේ අසිපත ජව සම්පන්නයිද කියලා. ඉතින් රජතුමා එහෙම ඇහුවට පස්සේ නිර්නාමිකේ හරිම සංසුන්ව රජතුමාට කියනවා එහෙම නෙවෙයි රජතුමනි ඕනෑම ශක්තිමත් බැදීමක එක දුර්වලතනක් තියෙනවා. මම මුලින් කළේ ඔවුන්ගේ ආදරේ අතරට සැකේ කියන විෂ ඇතුල් කරපු එකයි කියලා. ඒ කියලා තමයි මේ නිර්නාමිකයා තමන් කොහොමද බ්‍රෝකන් ස්වෝට් සහ ප්ලයින් ස්නෝව පරාජය කරේ කියලා රජුට කියන්න ගන්නේ. ඉතින් මේ නිර්නාමික රණශූරයා දැනගෙන තියෙනවා ශාව ප්‍රාන්තයේ අසමසම අක්ෂර කලාවක් උගන්වන පාසලක් වුණ චාවෝ කියන පාසල තුල බ්‍රෝකන් ස්වෝට් සහ ඔහුගේ පෙම්වතිය වුණ ප්ලයින් ස්නෝ සැඟ වෙලා ඉන්නවා කියලා. මේ නිසා නිර්නාමිකයා කරලා තියෙන්නේ ශාව ප්‍රාන්තයේ පුරවැසියෙක් විදිහට වෙස්වලාගෙන මේ චාවෝ පාසලට ඇතුල් වෙන එක. ඒ කියන්නේ පාසලේ ප්‍රධාන ගුරුවරයා හම්බෙන නිර්නාමිකයාට කියලා තියෙනවා මං ආවේ ශාව ප්‍රාන්තයේ තියෙන කුඩා නගරයකින් මගේ පියා යුද්ධ නිසා මිය ගියා. ඔහුගේ අවසාන ප්‍රාර්ථනාව වුණේ ඔබේ ගෞරවනීය පාසලෙන් මාත් කවදා හරි ඉගෙන ගන්න එක. ඒ නිසා තමයි මම මේ පාසලෙන් ඉගෙන ආවේ කියලා. මේ වෙලාවේ ප්‍රධාන ගුරුවරයාට නිර්නාමිකයා ගැන ලොකු සැකයක් දැනුණාට ඒ ගැන වැඩි හිතන්නේ නැතුව ප්‍රධාන ගුරුවරයා නිර්නාමිකයෙන් අහලා තියෙන්නේ ඔබට ඉගෙන ගැනීමට අවශ්‍ය කරන අක්ෂර ශෛලිය මොකක්ද කියලා. ඕන්න එතකොට තමයි නිර්නාමිකයා කියලා තියෙන්නේ ගුරුතුමනි මට අවශ්‍ය වෙන්නේ කඩුවේ යන අරුත දෙන අකුරු ලිවීමට ඇති 20 වෙනි ක්‍රමය ඉගෙන ගැනීමට. ඒ සඳහා මට මඟ පෙන්විය හැක්කේ අර කෙළවරේ වැලි මත අකුරු ලියන ශිෂ්‍යයාට විතරක් කියලා මං අහලා තියෙනවා කියලා. ඉතින් නිර්නාමිකයා විදිහට පෙන්නලා තියෙන්නේ පන්ති කාමරයේ කොනක කුඩා වැලි රාමුවක කූරකින් ඉතා සීරුවෙන් අකුරු පුහුණු වෙමින් හිටපු බ්‍රෝකන් ස්වෝට්. කොහොමනත් නිර්නාමිකයාගේ ඉල්ලීම පිළිගන්න ප්‍රධාන ගුරුතුමා නිර්නාමිකයාට ඒ අවස්ථාව ලබා දෙනවා. ඊට පස්සේ නිර්නාමිකයා බ්‍රෝකන් ස්වෝට් ළඟට ගිහින් තමන්ට කඩුවේ යන අරුත දෙන 20 වෙනි ක්‍රමය ඉගෙන ගැනීමට අවශ්‍යයි කියලා ඉල්ලනවා වගේම ඔන්න එතකොට තමයි බ්‍රෝකන් ස්වෝට් තේරුම් යන්නේ මේ නිර්නාමිකයා අකුරු ඉගෙන ගන්න ආපු ශිෂ්‍යයෙක් නෙවෙයි තමන්ගේ කඩු ශිල්පයට අභියෝග කරන දක්ෂයෙක් කියලා. බ්‍රෝකන් ස්වෝට් එහෙම හිතන්න හේතුව තමයි සාමාන්‍යයෙන් කඩුවේ යන අකුරු ලියන්න ක්‍රම 19ක ලෝකෙම දන්නවා. නමුත් 20 වෙනි ක්‍රමය කියන්නේ බ්‍රෝකන් ස්වෝට් විසින්ම රහසින්ම පෙගුණ කළ ඔහුගේ කඩු ශිල්පයේ රිද්මේ සැඟවෙලා තියෙන ඉතා සංකීර්ණ ක්‍රමයක්. එය ඉල්ලා සිටිනවා කියන්නේ මට ඔබේ කඩු ශිල්පයේ රහස පෙන්වන්න කියා කරන ඍජු අභියෝගයක් වගේ දෙයක්. ඒ කොහොමනත් මේ වෙලාවේ බ්‍රෝකන් ස්වෝට් නිර්නාමිකයාගේ ඉල්ලීම කිසිම කලබලයක් නැතුව පිළිගන්නවා වගේම තමන්ගේ ගෝලයා වුණ මුන්ට කියනවා අඩියටක් විශාල ලිපියකට අවශ්‍ය කරන රතු තීන්ත ලෑස්ති කරන්න කියලා. මේ නිසා තමයි මුන් එතන පැත්තක තිබුණු කුටියක ඉන්න බ්‍රෝකන් ස්වෝට්ගේ පෙම්වතිය වුණ ප්ලයින් ස්නෝ ළඟට යන්නේ රතු තීන්ත අරගෙන එන්න. නමුත් මේ වෙලාවේ
ප්ලයින් ස්නෝ කරන්නේ එතන තිබුණු වතුර එකක් මුන්ගේ මූණට ගහලා තින්ත අවශ්‍ය නම් බ්‍රෝකන් ස්ටෝර්ට්ටම ඇවිත් ගෙනියන්න කියලා ඇය වෙතනින් එලව ගන්න එක. මේ ගැන මුන් බ්‍රෝකන් ස්ටෝර්ට කිව්වත බ්‍රෝකන් ස්ටෝර්ට් කරලා තියෙන්නේ ස්නෝ දිහා හැරලවත් බලන්න නැතුව පාසලේ ප්‍රධාන ගුරුවරගෙන් තීන්ත ඉල්ලගෙන එන එක. ඉතින් මෙතනින් නිර්නාමිකයට පැහැදිලි වෙලා තියෙනවා තාමත් බ්‍රෝකන් ස්ටෝර්ට් සහ ප්ලයින් ස්නෝ ඉන්නේ දෙන්නට දෙන්නවත් කතා කරන්නවත් නැති තරම් ලොකු තරහකින් කියලා. කොහොමවත් මෙන්න මේ අතරම තමයි මේ පාසලේ කවුරුත් බලාපොරොත්තු නොවන විදිහට කුබින් ප්‍රාන්තයේ මේ කොවෙන් වල රජතුමාගේ සෙබළුන් ශාවෝ ප්‍රාන්තයේ චාවෝ පාසල තිබුණු නගරයට පහර දෙන්න ඇවිත් තියෙන්නේ. කුබින් වල හමුදාව කියන්නේ මේ කාලය වෙනකොට ලොබ දරුණුම සහ විනයගරුකම හමුදාවක්. ඔවුන් කවදාකවත් Tamanගේ සතුරන් අවතක්සේරු කරපු හමුදාවක් නෙවෙයි. කොහොමද දහස් ගානක කුබින් හමුදාවේ සෙබළුන් මුලින්ම කරන්නේ ඈති ධම්මවුන්ගේ දුනුවා බලෑනිය පාවිච්චි කරලා මේ නගරයට පහර දෙන එක. මේ ප්‍රහාරය කොච්චර දරුණුද කියනවා නම් අහස කළු කරමින් පැමිණෙන ඊතල වැස්සකින් මේ නගරේ විනාශ වෙනවා විතරක් නෙවෙයි චාවෝ පාසලටත් ලොකු විනාශයක් සිද්ධ වෙනවා. මේ අවස්ථාවේ මේ පාසලේ අකුරු ලියමින් හිටපු ශිෂ්‍යයන් කරන්නේ ඔවුන්ගේ ජීවිත බේරගන්න පාසල ඇතැරලා පැනලා යන්න හදන එක. නමුත් ඔවුන් වළක්වන ප්‍රධාන ගුරුවරයා ඉතාමත් ගාම්භීරහටින් ඔවුන්ට කියන්නේ දරුවනි අද අපේ රාජ්‍යය බිඳ වැටෙන්න පුළුවන්. කුවෙන් හමුදාවේ ඊතල වලට අපේ මේ ගොඩනැගිල්ල සුණු විසුළු කර දමන්නත් පුළුවන්. නමුත් මතක තියාගන්න මේ ඊතල වලට කිසිම දිනක අපේ අක්ෂර කලාව විනාශ කරන්න බෑ. අපේ මේ ලිඛිත භාෂාව අපේ මේ ශිෂ්ටාචාරයේ ප්‍රඥාව ඒක අපේ රුධිරයටත් වඩා බලවත්. ඒ නිසා බය වෙන්න නැතුව ඔබේ පින්සල අතට ගන්න. ඔබේ මුළු අවධානය මේ අකුරු මත රඳවගෙන මරණය ඔබේ හිස මතට කඩා වැටුණත් අකුරු ලියලා අවසන් වෙනකන් ඒ දිහා බලන්නවත් එපා. අපේ ශරීර මරා දැමුවත් අපි ලියන මේ අකුරු සදාකාලිකව ජීවත් වේවි කියලා. ගුරුවරයාගේ අභිමානවත් කතාවට ශිෂ්‍යයන්ගේ මරණ බය නැති වෙලා යනවා වගේම ඔවුන් ඉතාමත් සංසුන්ව Tamanගේ අසුන් වලට ගිහින් නැවතත් පින්සල අතට අරගෙන කුවින් හමුදාව ඊතල වහලයක් සිදුරු කරගෙන ඔවුන් ළඟටම වැටෙද්දිත් සමහර සිසුන් ඊතල වැදිලා මැරෙද්දිත් කිසිම කෙනෙක් දිහා බලන්නවත් නැතුව ඔවුන් දිගටම අකුරු ලියන්න ගන්නවා. ඉතින් මේ විදිහට ඊතල වැස්සක් වගේ පාසල ඇතුළට කඩා වදිනකොටත් බ්‍රෝකන් ස්ටෝර්ට් නම් කරන්නේ තවමත් කිසිම දෙයකින් කලබල නොවි තමන්ගේ අකුරු ලිවීමේ කලාව දිගටම කරගෙන යන එක. ඕන ඔය අතරේ තමයි මෙච්චර වෙලා තමන්ගේ කුටියට වෙලා හිටපු ප්ලයින් ස්නෝ මේ දරුණු ප්‍රහාරයෙන් පාසල බේරගන්න එළියට එන්නේ. එහෙම එළියට එන ඇය අහස වහගෙන වැස්සක් වගේ කඩා වැටෙන ඊතල වලට තනියම මුහුණ දෙනවා වගේම ඇය සතුව තිබුණේගේ කඩුවයි ඇඳගෙන හිටපු රතු පාට දිග ඇඳුමයි විතරයි. ඒ රතු ඇඳුම අහසට විසි කරමින් ඇය දහස් ගානක ඊතල නවතා දමන්නේ හරියට ලස්සන නැටුමක් නටනවා වගේ. කොහොමනත් මෙන්න මේ වෙලාවේ තමයි ඇයට උදව් කරන්න නිර්නාමික රණශූරයාත් එන්නේ. ඔහුත් Tamanගේ කඩුව අතට අරගෙන ප්ලයින් ස්නෝ එක්ක එකතු වෙලා මේ දරුණු ඊතල වැස්සට මුහුණ දෙනවා වගේම ඊට පස්සේ මේ දෙන්නම එකතු වෙලා පවුරක් වගේ ඉදගෙන පාසල ආරක්ෂා කරනවා. දහස් ගානක ඊතල ඔවුන්ගේ කඩුවල වැදිලා කැඩිලා යන සද්දේ මුළු පළාතම රැවුදෙද්දී ඔවුන් දෙන්නගේ මේ සුසංයෝගය නිසාම එකම එක ඊතලයක්වත් පාසල ඇතුළේ ඉන්න ශිෂ්‍යයෙක්ගේ ඇඟට වැටෙන්න ඔවුන් ඉඩ ලබා දෙන්නේ නැහැ. ඇත්තටම මේක සටනකට වඩා කලාවක් වගේ. ඉතින් මේ දෙන්න එළියේ මාරාන්තික ඊතල වැස්ස නතර කරගෙන ඉන්න අතරේ බ්‍රෝකන් ස්වෝට් කරන්නේ නිර්නාමිකයා ඉල්ලපුවේ විශේෂ අකුර ලියන්න පටන් ගන්න එක. ඔහු විශාල රෙදි කෑල්ලක් අරගෙන තද රතු පාට තීන්ත වලින් කඩුව කියන අකුර විසිවෙන ක්‍රමයට ලියන්න පටන් ගන්නවා. පිටතින් ඊතල වැස්ස වහලා පසාරු කරගෙන ඇවිත් තමන්ගේ ඇඟ ළඟටම වැටෙද්දිත් ඔහු පොඩ්ඩක්වත් කලබල වෙන්නේ නැහැ. තමන්ගේ මුළු ශක්තියම පින්සලට අරගෙන හරියට සටනක් කරනවා වගේ ඔහු ඒ විසිවෙන අකුර ලියලා අවසන් කරනවා. මේ විදිහට බ්‍රෝකන් ස්වෝට් අකුර ලියලා අවසන් කරනවත් එක්කම වගේ පිටතින් ඇසුණු ඒ බිහිසුණු ඊතල සද්දෙත් එකපාරටම නතර වෙන්නේ කුබින් හමුදාවේ අනදෙන නිලධාරියා තමන්ගේ හමුදාවට පළවෙනි දවසේ ප්‍රහාරය මෙතනින් නතර කරන්න කියලා නියෝග කරන නිසා. කොහොමනත් ඊතල ලක්ෂ ගානක වැදිලා සිදුරුනේ පාසල් ගොඩනැගිල්ල දැන් මරණයේ ස්මාරකයක් වගේ. හැබැයි මේ විනාශය මැද වුණත් ශිෂ්‍යයන් තමන්ගේ පින්සල අත්තරින් නැතුව තවමත් ඒ අකුරු ලිවීම දිගටම කරගෙන යනවා. දැන් ඉතින් ප්ලයින් ස්නෝ සහ නිර්නාමිකයා තමන්ගේ කඩු පහත් කරලා මේ නතරුණු මරණයේ වැස්ස දිහා ඊටම සංසුන්ව තමයි බලාගෙන ඉන්නේ. හැබැයි දැන් ප්ලයින් ස්නෝට නිර්නාමිකයාගේ දක්ෂසිපත් හරමේ දැකපු නිසා මොහු ඉගෙන ගන්න ආපු ශිෂ්‍යයෙක් නෙවෙයි කියලා තේරිලා ඉන්නේ වගේම ඔන්න ඔය නිසා තමයි ප්ලයින් ස්නෝ නිර්නාමිකයාගෙන් අහන්නේ නුඹ ඇත්තටම කවුද කියලා. ඒත් නිර්නාමිකයා මේ වෙලාවේ ඊටම සංසුන් ඇයට කියන්නේ මට ඔබට පෙන්වන්න දෙයක් තියෙනවා. ඒ නිසා අද රැට පුස්තකාලෙදී මාව හම්බ වෙන්න කියලා. එහෙම කියලා ඊළඟට නිර්නාමිකයා බ්‍රෝකන් ස්වෝට් ඉන්න තැනට යනවා වගේම මේ වෙද්දි බ්‍රෝකන් ස්වෝට් නිර්නාමිකයා ඉල්ලපු අකුරු පුවරුව ලියා අවසන් කළා තමයි තියෙන්නේ. ඒ මොහොතේ නිර්නාමිකයා මේ අකුරු දැකලා පුදුම වෙද්දි බ්‍රෝකන් ස්වෝට් කියන්නේ ඔබේ කඩුව නැත්තම් මට මේ ලිපිය අවසන් කරන්න වෙන්නේ නැහැ කියලා. ඇත්තටම මේ අකුර ඇතුලේ තියෙන බ්‍රෝකන් ස්වෝට්ගේ සටන් විලාසය වුණත් ඔහු විශ්වාස කරන මේක සම්පූර්ණයෙන්ම උනේ නිර්නාමිකයා නිසා කියලා. එළියෙන් දැන් නිර්නාමික කරපු කැපකිරීම සහ සටන් නිසා තමයි බ්‍රෝකන් ස්වෝට් තමන්ගේ උපරිම ශක්තිය පින්සලට අරගෙන මේ 20 වෙනි අකුර ලියන්න නිදහස ලැබුණේ. ඒ නිසා මේ අකුරු පුවරු බ්‍රෝකන් ස්වෝට්ගේ දක්ෂතාවය වගේම නිර්නාමිකයාගේ ආරක්ෂාවත් එකතු වුණු දෙදෙනාගේම ශක්තිවල එකතුවක් විදියට තමයි බ්‍රෝකන් ස්වෝට් දකින්නේ. කොහොම
කොහොමනත් නිර්නාමිකයා මේ වෙලාවේ ලිපියක් තරම් මෙතනින් පිට වෙලා යන්නේ බ්‍රෝකන් ස්ටුවර්ට්ටත් අද මධ්‍යම නාට්‍යයේදී Taman පුස්තකාලයේදී මුණ ගැහෙන්න කියලා යෝජනාවක් කරන ගමන් එහෙම පිට වෙලා යන නිර්නාමිකයා එදා රාත්‍රී උදා වෙනකන් අර රතු පාටින් ලියවුණු අකුරු දිහා ගොඩක් වෙලා බලාගෙන ඉන්නේ. ඒ අකුරේ හැඩය ඇතුලේ බ්‍රෝකන් ස්ටුවර්ට්ගේ සටන් උපක්කම සැඟවෙලා තියෙන නිසා නිර්නාමිකයා විශ්වාස කරනවා මේ අකුරු ලියන්න පාවිච්චි කරපු පින්සල් පාරවල් සහ ඒ රිද්මේ අධ්‍යයනය කළොත් බ්‍රෝකන් ස්ටුවර්ට්ගේ කඩුහරමේ තියෙන රහස Tamanට අල්ලගන්න පුළුවන් කියලා. කොහොමනත් මේ වෙලාවේ වුණ නිර්නාමිකයා රජුට කියන කතාවෙන් පොඩ්ඩක් එළියට ඇවිත් එදා බ්‍රෝකන් ස්වෝඩ් කඩුව කියන අකුරු 20 වෙනි ක්‍රමයට ලියපු විශාල පුවරුව රජතුමාටත් පෙන්නනවා. නමුත් ඒ අකුරු දිහා බලන රජතුමාට නිර්නාමිකයාට කියන්නේ ඔබ කියන විදිහට මේ අකුරු සංකවගෙන ඉන්න කඩුහරමේ අභිරහසක් මට නම් පේන්නේ නැහැ කියලා. ඔන්න එතකොට තමයි නිර්නාමිකයා කියන්නේ රජතුමනි පින්සල සහ කඩුව කියන මෙවලන් දෙකම මූලධර්මානුකූලව එකකට එකක් සම්බන්ධයි. මේ අකුරු ඇතුලේ තියෙන අභිරහස එලි කරන්න පුළුවන් වෙන්නේ පින්සල මෙහෙවන රිද්මයයි කඩුව හසුරවන රිද්මයයි අතර තියෙන සමානකම තේරුම් ගත්ත කෙනෙක්ට විතරයි කියලා. නිර්නාමිකයාගේ මේ ගැඹුරු පිළිතුරෙන් පස්සේ රජතුමා ආපහු ඒ අකුරු දිහාවේ ඊටමත් ඕනෑකමින් බලාගෙන ඉඳලා ආපහු නිර්නාමිකයාගෙන් අහන්නේ එහෙනම් ඔබට පුළුවන් වුණාද මේ අකුරු ඇතුලේ තියෙන අභිරහස සම්පූර්ණයෙන්ම හොයාගන්න කියලා. ඒත් ඉතින් නිර්නාමිකයා නම් කියන්නේ Tamanටත් ඒක සම්පූර්ණයෙන්ම හොයාගන්න බැරි වුණා කියලා. ඔන්න ඒකට නම් පුදු වෙන රජතුමා ආපහු නිර්නාමිකයට කියනවා එහෙනම් ඔබ කොහොමද උන්ට අභියෝග කරේ කියලා මට කියන්න කියලා. ඉතින් ඊට පස්සේ තමයි යෝන නිර්නාමිකයා කරපු දේ ගැන රජතුමාට කියන්න ගන්නේ. මතකනේ නිර්නාමිකයා ප්ලයින් ස්නෝ සහ බ්‍රෝකන් ස්ටුවර්ට් රාත්‍රියේදී පුස්තකාලේදී Tamanව මුණ ගැහෙන්න කියලා කිව්වා. ඒ කිව්ව විදිහට මේ දෙන්න නිර්නාමිකයා මුණ ගැහෙන්න පුස්තකාලයට ඇවිත් තිනවා වගේම හැබැයි මේ වෙලාවෙත් ඒ දෙන්න එකිනෙකාගේ මුණවත් බලන්න නැතුව තමයි ඉඳලා තියෙන්නේ. කොහොමුණත් නිර්නාමිකයා මේ වෙලාවේ කරන්නේ ඊටමත් සූක්ෂම වැඩක්. ඔහු ස්කයිගේ කැඩුණු හෙල්ල මොවුන් දෙන්නට පෙන්නලා කියනවා මං කුවින් රාජ්‍යයේ පුරවැසියෙක් මං ස්කයිව මරා දැම්මා මම මෙහෙට ආව ස්කයිගේ අවසන් කැමැත්ත ඉටු කරන්න කියලා. ඉතින් මේක ඇහුවම බ්‍රෝකන් ස්ටුවර්ට් ලොකු කෘතුහලයක් ඇති වෙනවා වගේම ඊට පස්සේ තමයි නිර්නාමිකයා කියන්නේ ස්කයි මරණ මොහොතේ Tamanගෙන් ඉල්ලුවේ ඔහුගේ හිතගත් ඔහුගේ පෙම්වතියට මේ කැඩුණු හෙල්ල ලබා දෙන්න කියලා Tamanගෙන් ඉල්ලුවා කියලා. නිර්නාමිකයා මේ කතාව කියන ගමන් ඊටම සූක්ෂම විදිහට ප්ලයින් ස්නෝ දිහාව තමයි බලන්නේ. මේක දකින බ්‍රෝකන් ස්ටුවර්ට්ගේ හිතේ ලොකු තරහක් ඇති වෙනවා වගේම ඔහුට හිතෙන්නේ ප්ලයින් ස්නෝ සහ ස්කයි අතර සම්බන්ධය මේ දක්වාම තිබිලා කියලා. ඒ කොහොමවත් නිර්නාමිකයා මේ විදිහට බ්‍රෝකන් ස්ටුවර්ට්ගේ හිත ඊර්ෂ්‍යාවෙන් පුරවන ගමන් නිර්නාමිකයා අපහු කියන්නේ ස්කයි මට තව දෙයක් කිව්වා Tamanගේ මරණය වෙනුවෙන් ඔහුගේ පෙම්වතිය ස්නෝ අනිවාර්යයෙන්ම පලිගන්න බව ඔහු දන්නවා කියලා. මේ වචන ටිකට බ්‍රෝකන් ස්ටුවර්ට්ගේ හිතට හෙල්ලකින් යනවා වගේ දැනෙනවා වගේම Tamanගේ පෙම්වතිය තවත් පිරිමියෙක් වෙනුවෙන් පලිගන්න තරම් ඔහුට සමීපද කියන සැකය ඔහුවට ගෙතෙනවා. කොහොමනත් එහෙම කියලා එතනින් පිට වෙලා යන නිර්නාමිකයා ආපහු නැවතිලා ස්නෝ දිහා බලලා කියනවා නුඹට ඔහුගේ මරණයෙන් පලිගන්න ඕන නම් හෙට කොවින් හමුදාවේ කඳවුරේදී මාව මුණ ගැහෙන්න කියලා. ඇත්තටම නිර්නාමිකයා මේ හැමදේම කරන්නේ ලොකු සැලසුමක් එක්ක. මොකද ඔහු දන්නවා මේ ප්‍රකාශයෙන් පස්සේ බ්‍රෝකන් ස්වෝර්ඩ් සහ ප්ලයින් ස්නෝ අතර තියෙන විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳිලා යනවා කියලා. ඒ කොහොමනත් නිර්නාමිකයා එතනින් පිට වෙලා ගියාට පස්සේ ප්ලයින් ස්නෝ කරන්නේ ඇයි ඊට රහසිගතව Taman ළඟ සංගවගෙන හිටපු මීට පෙර ස්කයි අයට ඔහුව මතක් වෙන ලබා දීලා තිබුණු ඔහුගේ හෙල්ලේ කැඩුණු තවත් කොටසක එළියට ගන්නවා. ඊට පස්සේ කරන්නේ නිර්නාමිකයා ගෙනත් දුන්න හෙල්ලට ඒ කොටස තියලා ඒ හෙල්ල ඇත්තටම ස්කයිගේ හෙල්ලම කියලා තහවුරු කරගන්න එක. මේක දකින ස්නෝගේ ඇස් දෙක කඳුලින් පිරීලා යද්දී මේ දිහාවේ හුඟක් කේන්තියෙන් බලාගෙන ඉන්න බ්‍රෝකන් ස්වෝර්ඩ්ටද තවදුරටත් සැකයක් නම් ඉතිරි වෙන්නේ නැහැ. Tamanගේ පෙම්වතිය තවත් පිරිමියෙකුගේ හෙල්ලක කැබැල්ලක මේ තරම් කාලයක් රහසිගතව ළඟ තබාගෙන ඉඳලා කියන දකින බ්‍රෝකන් ස්වෝර්ඩ් දැඩි කලකිරීමක් සහ වේදනාවකට පත් වෙනවා වගේම ඔහුගේ හිත ඇතුලේ ඇති වුණු ඒ කෝපය පාලනය කරගන්න ඔහුට පුළුවන් වෙන්නේ නැහැ. ඒ නිසා මෙතනින් තරහින් පිට වෙලා යන බ්‍රෝකන් ස්නෝට් කරන් ස්නෝට පේන්නම Tamanගේ සේවිකාවන මුන් සමග යහන් ගත වෙන එක. ඇත්තට මුන්වත් ඒකට අකමැත්තක් දක්වන්නේ නැහැ. මොකද මුන්ගේ හිතේ බ්‍රෝකන් ස්වෝර්ඩ් ගැන ලොකු කැමැත්තක් සහ ආදරයක් තියෙනවා. ඒ වුණත් බ්‍රෝකන් ස්ටෝට් නම් මේ වගේ දෙයක් හිතාමතාම කරන්නේ ප්ලයින් ස්නෝ Tamanට ද්‍රෝහි වුණා වගේම Taman දැයට ද්‍රෝහි වෙනවා කියලා ස්නෝට පෙන්වන්නම තමයි. මේ දිහා ස්නෝ තොර රහසේ බලාගෙන ඉන්නේ ලොකු වේදනාවකින් සහ හදවතේ ඇති වුණු ලොකු කෑ ගැසීමක් එක්ක. මේ වෙලාවේ ඇයට උනත් කරන්නේ මොකක්ද කියලා හිතා ගන්න බැරි වෙලා යනවා. කොහොමුණත් මුන් සමග යහන්ගත වෙලා Tamanට ඕනි දේ ඉෂ්ට කරගත්තට පස්සේ මුන්ට එතනින් පිට වෙලා යන්න කියන බ්‍රෝකන් ස්වෝට් ඊළඟට කරන්නේ ස්නෝගේ කාමරයට ගිහින් Taman නේද කියලා යකින් පලිගන්න හිතාගෙනමයි කියලා ඇගේ මූණටම කියන එක. එහෙම කියලා බ්‍රෝකන් ස්වෝට් එතනින් පිට වෙලා යන හැදුවත ඔහුට ඒක කරන්න නම් පුළුවන් වෙන්නේ නැහැ. මොකද මේ වෙද්දි දැඩිල්ස කෝපයටත් වේදනාවටත් පත් වෙලා හිටපු ස්නෝ කිසිම පැකිලීමක් නැතුව Tamanගේ කඩුවෙන් බ්‍රෝකන් ස්වෝට්ගේ පපුව පසාරු කරගෙන යන්න අනිනවා. ඉතින් මේ වෙලාවේ බ්‍රෝකන් ස්වෝට්ටත් කිසිම දෙයක් කරගන්න බැරි වෙනවා වගේම ඔහු හුඟක් අමාරුවෙන් ස්නෝට කියන්නේ අපි දෙන්න ගොඩක් මෝඩයි කියලා. ඒත් එක්කම බ්‍රෝකන් ස්වෝට් යාගේ ජීවිතේ අවසන් හුස්ම
හෙලනවා. ඉතින් මේ වෙලාවේ Tamanගේ තරහ නිසා සිදුවන දේ ගැන ෆ්ලයින් ස්නෝ හුඟක් දුක් වුණත් ඇයට දැන් කරපු දේ ගැන පසුතැවෙනවා ඇරෙන්න වෙන කරන්න කිසිම දෙයක් නැහැ. කොහොමුණත් අනිත් පහවදා උදේම ස්නෝ කරන්නේ නිර්නාමිකයෙන් පලිගන්න ඔහුව සොයාගෙන යන එක. නමුත් ඊට කලින් රන් පැහැති පට්ටවලින් යුක්ත ඉතාමත් අලංකාර වනාන්තරයක් මැදදී බ්‍රෝකන් ස්වෝර්ඩ්ගේ මරණය නිසා හුඟක් කේන්තෙන් හිටපු මුන් ෆ්ලයින් ස්නෝව මුණ ගැහෙන්නවා වගේම එතනදී අය හුඟක් හිත වේදනාවෙන් ෆ්ලයින් ස්නෝට කියන්නේ මගේ ගුරුතුමාට නුඹ කරපු දෙයට මන් නුඹවත් මරා දානවා කියලා. ඒත් එක්කම ක්‍රියාත්මක වන මුන් Taman සතු සීලුම ශක්තිය පාවිච්චි කරලා ස්නෝට පහර දෙනවා. මෙතනදී මේ දෙන්න අතර ඉතාමත් දරුණු සටනක් ඇති වෙනවා වගේම ෆ්ලයින් ස්නෝ මේ සටනදී වැඩිපුර උත්සාහ කරන්නේ මුන්ගේ පහරවල් වළක්වා ගන්න විතරයි. නමුත් මුන්ගේ කෝපය පාලනය කරන්න බැරි තැන අවසාන ස්නෝටත් සිද්ධ වෙනවා එයාගේ අසිපතත් මුන්ට විරුද්ධව ක්‍රියාත්මක කරන්න. ඉතින් එතනින් පස්සේ මුන්ට ෆ්ලයින් ස්නෝ එක සටන් කරන එක එච්චර ලේසි වෙන්නේ නැහැ. ඉතින් මෙතනදී ෆ්ලයින් ස්නෝ කඩුව හසුරන වේගය කෙතරම්ද කියනවනම් ඇගේ කඩු පහර වලින් ඇතිවන ප්‍රබල සුළං වල රිද්මයට අර ගස්වල තියෙන කොළ දහස් ගානකින් කැඩිලා අහසට විසි වෙන්න පටන් ගන්නවා. ෆ්ලයින් ස්නෝ කඩුව කැරකවන හැම වතාවකම බිම වැටලා තියෙන රන්වන් පාට්‍ර සුලියක් වගේ අය වටා කැරකෙන්න ගන්නවා වගේම ඒක හරියට සටනක් නෙවෙයි මාරාන්තික නර්තනයක් වගේ. ඉතින් මේ ෆ්ලයින් ස්නෝගේ ඉතාමත් වේගවත් කඩු පාරවල් ඉදිරියේ මුන්ට තවදුරටත් සටන් කරන අවස්ථාවක් ලැබෙන්නේ වගේම ස්නෝගේ තියුණු අසිපත මුන්ගේ පපුව පසාරු කරගෙන යනවා. ඒ වුණත් හුඟක් වේදනාවෙන් ඒ අසිපත තමන්ගේ ශරීරයෙන් ගලවලා ෆ්ලයින් ස්නෝ පැත්තට විසිකරන මුන් හයියෙන් hina වෙලා ස්නෝට කියන්නේ ඔබ මගේ ගුරුතුමා මරා දැමුව එක ඇත්ත. නමුත් ඔබ ඊයේ රෑ ඒ කරේ නුඹට පමණක් මේ ලෝකේ ආදරය කරපු ඔබේම ආදරය විනාශ කරගත් එක කියලා. එහෙම කියන මුන්ට තවදුරටත් වචනයක්වත් කතා කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. එතන පුරා විසිරීලා තිබුණු රන්වන් කොළ උඩට වැටෙන මුන් එයාගේ ජීවිතේ අවසන් හුස්ම හෙලනවා. ඒ වෙනකන් රන්වන් පැහැෙන් බැබළුනේ වනාන්තරයේ ගස්වල කොළ මුන්ගේ අවසන් හුස්මත් එක්කම රතු පැහැට හැරෙන්න පටන් ගන්නවා වගේම මුළු වනාන්තරෙම ලේ පැහැෙන් වැහිලා යන්නේ මුන්ගේ පක්ෂපාතීත්වයට ස්නෝගේ මාරාන්තික වරදත ලෝකයටම කියාපාන්නා වගේ. කොහොමනත් මෙතනින් පස්සේ සම්පූර්ණයෙන්ම ව්‍යාකුල වෙලා වේදනාවෙන් ඉන්න ෆ්ලයින් ස්නෝ ඊළඟට කුවින් හමුදා කඳවුරට යන්නේ මේ සිද්ධ වුණ හැම දෙයකටම නිර්නාමිකයාගෙන් පලිගන්න හිතාගෙන. ඔන්න ඊට පස්සේ දහස් ගානක කුවින් රාජ්‍යයේ සෙබළුම් බලාගෙන ඉද්දි ෆ්ලයින් ස්නෝ සහ නිර්නාමිකයා අතර දරුණු සටනක් ඇති වෙනවා. හැබැයි මේ වෙද්දි ෆ්ලයින් ස්නෝ හිටියේ හුඟක් මානසිකව වැටිලා නිසා ඇය කොච්චර දක්ෂ වුණත් ඇයට නිවැරදි ඉලක්කයට පහර දෙන්න නම් පුළුවන් වෙන්නේ නැහැ. ඔන්න ඔය නිසා මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න නිර්නාමිකයා දහස් ගානක කුවින් හමුදාව බලාගෙන ඉද්දි තමන්ගේ කාසිපත් පහරින් ෆ්ලයින් ස්නෝවත් ලේසියෙන්ම මරා දාලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට නිර්නාමිකයා තමන් බ්‍රෝකන් ස්වෝර්ඩ් සහ ෆ්ලයින් ස්නෝව පරාජය කරපු විදිහේ කතාව රජතුමාට කියලා ඉවර කරනවා වගේම මේ වෙලාවේ රජතුමා හැමින් හුස්මක් අරගෙන නිර්නාමිකයාගේ ඇස් දෙක දිහාම බලාගෙන නිකන් උපහාසයට වගේ කියනවා කවුද දැනගෙන හිටියේ බ්‍රෝකන් ස්වෝර්ඩ් සහ ෆ්ලයින් ස්නෝ කියන ඔබ කිව්වා වගේ මෙච්චර කලබලකාරී දුර්වල හිතක් තියෙන දෙන්නෙක් කියලා. ඉතින් මෙන්න මෙහෙම රජතුමා කියනවත් එක්කම තමයි රජතුමා ඉස්සරහින් තියෙන සීගාන කිටිපන්දන් වල දැල්ල නිර්නාමිකයා ඉන්න පැත්තේ ඉඳන් රජතුමා ඉන්න පැත්තට එක පාටම ඇලවෙලා යන්නේ. ඉතින් ඇත්තටම මෙහෙම සිද්ධ වෙන්නේ රජතුමාර කියපු දේ නිසා මතු පිටට නොපෙන්නුවාට හිතේ යඩේ නිර්නාමිකයා හුඟක් කලබල වෙලා එයාගේ හුස්ම වේගෙන් පිට කරන නිසා. රජතුමාගේ සෙලවෙන ඉටිපන්දන් දැල් දිහා පොඩ්ඩක් අමුතු විදිහට බලාගෙන ඉඳලා ඊළඟට නිර්නාමිකයට කියන්නේ නුඹ මට කිව්වේ හරිම ලස්සනට ගොතපු කතාවක් නිර්නාමිකයා. ඒත් නුඹට එක තැනකදී ලොකු වැරදීමක් වුණා. නුඹ කිව්වා වගේ බ්‍රෝකන් ස්වෝර්ඩ් සහ ෆ්ලයින් ස්නෝ කියන්නේ ඊර්ෂ්‍යාව නිසා දෙන්නට දෙන්න මරා ගන්න තරම් පටු මිනිස්සු නෙවෙයි. මොකද මීට වසර 3කට කලින් ඔවුන් දෙන මගේ මාලිගාවටම කඩා වැදිලා මාත් එක්ක මූණට මූණ සටන් කරා. එදා මට තේරුණා වුන් කොතරම් දරුණුද. ඒ වගේම ඔවුන්ගේ අදිෂ්ඨානය කෙතරම් ශක්තිමත්ද කියලා. ඒ වගේ මිනිස්සු මැදට ස්කයි වගේ කෙනෙක්ට එන්න කිසිම ඉඩක් නැහැ. ෆ්ලයින් ස්නෝ සහ ස්කයි අතර සම්බන්ධයක් තිබුණා කියන එකත් ෆ්ලයින් ස්නෝ සහ බ්‍රෝකන් ස්නෝ සතුරන් වුණා කියන එකත් නුඹේ පට්ටපල් බොරුවක. ඒ වගේම නුඹ ඔය කියපු හැම බොරුවක්ම කිව්වේ මන් ළඟට සමීප වෙලා මාව ඝාතනය කරන්න කියලා මන් දැන් දන්නවා කියලා. රජතුමා හැම කියනකොට නිර්නාමිකයා වුණ තවත් කලබල වෙනවා. කොහොමනත් ඊට පස්සේ තමයි රජතුමා තමන්ට හිතන විදියට නිර්නාමිකයා මෙතනට එන්න කරපු හැම දෙයක්ම කියන්න ගන්නේ. රජතුමා කියන විදියට නිර්නාමිකයා සහ ස්කයි කියන්නේ හොඳම යාළුවෝ. ස්කයිට රජතුමාව මරන්න තියෙන උවමනාව වගේම නිර්නාමිකයටත් ඒ උවමනාව ඊටත් වඩා තිබිලා තියෙනවා. ඒ නිසා වසර 10ක් තිස්සේ රජතුමාව මරලා දාන්න නිර්නාමිකයා පුහුණු වෙලා තියෙනවා වගේම ඉතින් ඒ පුහුණු වීම වල ප්‍රතිඵලයක් විදියට තමන් ළඟ ඉඳන් පියවර 10 සීමාවෙන් ඕනිම සටන්කරුවෙක් තප්පර කීපයක් ඇතුළත විනාශ කරන්න පුළුවන් හැකියාව නිර්නාමිකයාට
ලැබිලා තියෙනවා. ඔන්න ඕක දැනගන්න ස්කයිට තේරිලා තියෙනවා තමන් නිර්නාමිකයා අතින් මැරලා කියලා රජතුමා දැනගත්තොත් ඒ ගැන පැහැදිලා රජතුමා නිර්නාමිකයට රජතුමාගේ ආසනයේ ඉඳන් පියවර 20ක් ළඟට එන්න අනිවාර්යයෙන්ම අවසර ලබා දෙනවා කියලා. අන්න ඒ නිසා තමයි ස්කයි නිර්නාමිකයාගේ අසිපතෙන් මැරෙන්න තීරණය කළා තියෙන්නේ. ඉතින් මේ සඳහා හරිම අවස්ථාව එනකන් ඔවුන් දෙන්න බලාගෙන ඉඳලා තියෙනවා වගේම ඉතින් එහෙම ඉන්නකොට තමයි රජතුමාගේ දක්ෂ සෙබළුන් 7 දෙනෙක් ස්කයිව අල්ලගෙන එන්න යවන්නේ. හැබැයි එදා ස්කයිට ඔවුන් 7 දෙනාව ලේසියෙන් මරා දාන්න පුළුවන්කම තිබුණත් ස්කයි ඔවුන් මරා දාන්නේ නැහැ. මොකද ස්කයි හොඳාකාරවම දන්නවා තමන් එහෙම කරොත් ඔවුන් මෙච්චර කල් බලාගෙන හිටපු අවස්ථාව නැති වෙලා යනවා කියලා. ඉතින් ඊට පස්සේ තමයි ස්කයි සහ නිර්නාමිකයා ඔවුන්ගේ ප්ලෑන් එක ක්‍රියාත්මක කරන්නේ. නිර්නාමිකයා එතනදී තමයි රජතුමාගේ සෙබළු බලාගෙන ඉද්දිම ස්කයි සමග සටන් කරලා තමන්ගේ අසිපතෙන් ස්කයිව මරලා දාන්නේ. මොකද එතකොට රජතුමාට සැකයක් හිතෙන්න තැනක් නැහැනේ. රජතුමාගේ සෙබළුත් ඔවුන්ගේ ඇස් දෙකම සිද්ධ වුණ දේ දැක්කනේ. කොහොමනත් ස්කයි තමන්ගේ ජීවිතයේ කැමැත්තෙන් රජතුමාගේ මරණය වෙනුවෙන් මේ විදිහට කැප කරාත ඇත්තටම නිර්නාමිකයාගේ ප්ලෑන් එකේ විදිහට ඒක ක්‍රියාත්මක කරන්න ස්කයිගේ මරණය විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මොකද මේ ප්ලෑන් එක ක්‍රියාත්මක කරන්න නම් රජතුමාගේ පියවර 10 සීමාවට ඇතුල් වෙන්න ඕනිනේ. ඔන්න ඔය නිසා තමයි රජතුමා කියන විදිහට නිර්නාමිකයා ෆ්ලයින් ස්නෝ සහ බ්‍රෝකන් ස්වර්ඩ් සොයාගෙන යන්නේ. ඒ ගිහින් එදා රාත්‍රියේදී පුස්තකාලේදී බ්‍රෝකන් ස්වර්ඩ් සහ ෆ්ලයින් ස්නෝ මුණ ගැහෙන නිර්නාමිකයා රජතුමා ඝාතනය කිරීම තමන්ගේ සැලැස්මෝන්ට ඉදිරිපත් කළා තියෙනවා වගේම ඔවුන්ගෙන් ඉල්ලලා තියෙනවා ඔවුන් දෙන්නගෙන් එක් අයෙකුට තමන් එක්ක සටන් කරලා කුවින් හමුදාව ඉස්සරහා තමන් අතින් මැරුම් කාලා තමන්ට රජතුමාගේ පියවර 10 සීමාවට ඇතුල් වෙන්න අවස්ථාව ලබා දෙන්න පුළුවන් නම් තමන්ට ඒ වෙනුවෙන් රජතුමා විනාශ කරන්න පුළුවන් කියලා. නමුත් මේ වෙලාවේ බ්‍රෝකන් ස්වර්ඩ් සහ ෆ්ලයින් ස්නෝ නිර්නාමිකයා මේ කියන දේ උට ඇත්තටම කරන්න පුළුවන් කියලා පිළිගන්නේ නැහැ. ඔන්න ඔය නිසා තමයි රජතුමා කියන විදියට නිර්නාමිකයා දා පුස්තකාලේදී තමන්ගේ හැකියාව ෆ්ලයින් ස්නෝට සහ බ්‍රෝකන් ස්වර්ඩ්ට පෙන්වලා තියෙන්නේ. ඉතින් එතනදී නිර්නාමිකයා කරන්නේ වතුර කෝප්පයක් උඩ දාලා ඒ කෝප්පය බිමට වැටෙන කලින් තමන් ඉන්න තැන ඉඳන් පියවර 10ක් දුරින් එක උඩ එක මිටි බැඳලා පිළිවෙලට අහුරලා තියෙන ලේඛන දහස් ගාණක් බැඳලා තියෙන නූල් විතරක් තප්පරයකටත් වඩා අඩු කාලයක් ඇතුළත කපලා දාන එක. ඒ විතරක් නෙවෙයි ඒ හැම නූලක්ම නිවැරදිව කපලා අර උඩ දාපු කෝප්පේ නිර්නාමිකයා බිමට වැටෙන්නත් කලින් අල්ල ගන්නවත් එක්ක. ඉතින් මේක දකින බ්‍රෝකන් ස්නෝට සහ ෆ්ලයින් ස්නෝට තේරුම් යනවා ඇත්තටම නිර්නාමිකයා කිව්ව විදියටම ඔහුට රජතුමාගේ පියවර 10 සීමාවට ඇතුල් වෙන්න පුළුවන් වුණොත් ඔහුට රජතුමාව මරා දාන්න කිතාමත් ලේසි වැඩක් කියලා. කොහොමනත් ඊට පස්සේ මොන් දෙන්නට ආචාර කරන නිර්නාමිකයා මෙතනින් පිට වෙලා යන්නේ බ්‍රෝකන් ස්නෝට සහ ෆ්ලයින් ස්නෝගෙන් එක් අයෙකුට හෙට උදෑසන කුවින් හමුදාවේ කඳුරට ඇවිත් තමන්ට රජතුමාව ඝාතනය කරන වැඩේට උදව් කරන්න කියලා. ඒ කියන්නේ නිර්නාමිකයා අතින් හෙට කුවින් හමුදාවේ ඉස්සරහා මොන් දෙන්නගෙන් එක් අයෙකුට මැරෙන්න කියලා. ඉතින් එහෙම කියලා නිර්නාමික එතනින් පිට වෙලා ගියාට පස්සේ ෆ්ලයින් ස්නෝ සහ බ්‍රෝකන් ස්වර්ඩ් තීරණය කරනවා ස්කයි වගේ දක්ෂ රණශූරයෙක් ඔහුගේ ජීවිතේ නිර්නාමිකයට ලබා දුන්නේ නිර්නාමිකයට රජතුමාව ඝාතනය කිරීමේ හැකියාව තියෙන නිසා ඒ නිසා අපිත් නිර්නාමිකයට රජුගේ පියවර 10 සීමාවට ළඟා වෙන්න උදව් කරන්න ඕනේ කියලා. ඕන ඔය නිසා තමයි බ්‍රෝකන් ස්වර්ඩ් තීරණය කරන්නේ තමන් හෙට කොවින් හමුදාවේ කඳවුරට ගිහින් නිර්නාමිකයට රජතුමාව ඝාතනය කිරීමේ සැලැස්ම සාර්ථක කරගන්න තමන්ගේ ජීවිතය ලබා දෙනවා කියලා. ඒ වුණත් ෆ්ලයින් ස්නෝ නම් ඒ තීරණයට කැමති වෙන්නේ නැහැ. ස්නෝ කියන්නේ අපි දෙන්න මුණ ගැහුණ දවස් ඉඳන් අද වෙනකන් වෙන් වෙලා ඉඳලා නැහැ. ඒ නිසා අපි දෙන්න මැරෙන්න ඕනිත එකටම කියලා. ඉතින් ඔන්න මේ නිසා තමයි මේ දෙන්න අවසානයේ තීරණය කරන්නේ හෙට නිර්නාමිකයාදින් දෙන්නම එකට මැරෙනවා කියලා. කොහොමද එදා රාත්‍රියේදී මේ දෙන්න හුඟක් ආදරණීය විදිහට මේ ගත කරන්නේ ඔවුන්ගේ ජීවිතේ අවසාන රාත්‍රිය. ඉතින් ඒ රාත්‍රිය ඉක්මනින් ගෙවිලා ගිහින් මොවුන්ගේ මරණීය දවස උදා වෙනවා වගේම ඊට පස්සේ තමයි මේ දෙන්න ඔවුන්ගේ ජීවිතේ නිර්නාමිකයට ලබා දෙන්න කුවින් හමුදාවේ කඳවුර බලා පිටත් වෙලා යන්නේ. හැබැයි මේ අනතර බ්‍රෝකන් ස්නෝට් ලැහැස්ති තමන්ගේ අසිපතෙන් තමන්ගේ පෙම්වතුන් ෆ්ලයින් ස්නෝට තුවාල කරලා ඇය මේ ගමන යන එක නවත්තන්න. ඒත් බ්‍රෝකන් ස්නෝට් ක්‍රියාත්මක වෙන්න කලින් ක්‍රියාත්මක කරන ෆ්ලයින් ස්නෝ බ්‍රෝකන් ස්නෝට්ට පහර දීලා ඔහුව තුවාල කරනවා. මොකද ෆ්ලයින් ස්නෝටත් ඕනි වෙන්නේ බ්‍රෝකන් ස්නෝට් මේ ගමන යන එක නවත්තලා ඔහුගේ ජීවිතේ බේර ගන්න. ඉතින් මේ වෙලාවේ තමන්ට මෙහෙම දෙයක් කරන්න උන එකට සමාව ගන්න ෆ්ලයින් ස්නෝ තමන්ගේ ඇඳුමෙන් රෙදි කෑල්ලක් කිරලා අරගෙන බ්‍රෝකන් ස්නෝට්ගේ තුවාලය ගැට ගහන ගමන් ඇස් දෙකේ කඳුළු පුරවගෙන බ්‍රෝකන් ස්නෝට් කියන්නේ මට ඕනේ ඔබ ජීවත් වෙනවා දකින්න මං අද මැරුණත් ඔබ මං වෙනුවෙන් ජීවත් වෙන්න ඕනේ. තව ටිකකින් මුන් ඔබේ ආරක්ෂාවට මෙතෙන්ට එවි. ඔබ හැමදාමත් මන් ඔබ ළඟින් නැති වුණත් පරිස්සමට ඉන්න ඕනේ කියලා. එහෙම කියලා මේ වෙලාවේ ෆ්ලයින් ස්නෝ ඇස් දෙකේ කඳුළු පුරවගෙන බ්‍රෝකන් ස්නෝට තනි කළා මෙතනින් පිට වෙලා යනවා. මේ වෙලාවේ බ්‍රෝකන් ස්නෝටත් ෆ්ලයින් ස්නෝ යන දිහාවේ බලාගෙන ඉන්නව ඇරෙන්න කර කියා ගන්න දෙයක් නෑ වගේම සෑහෙන දුකයි. ඉතින් මෙහෙම පිට වෙලා යන ෆ්ලයින් ස්නෝ ඊළඟට කුවින් හමුදාවේ කඳුරට එනවා වගේම එතනදී කුවින් හමුදාවේ
වෙලාවේ සෙබළුන් ලැහැස්ති වෙන්න මෑව කොටු කරගෙන මෑට පහර දෙන්න. නමුත් මේ වෙලාවේ ඉදිරියට එන නිර්නාමිකයා කොවින් හමුදාවේ ප්‍රධානියට කියන්නේ මං ෂාවෝ වලට ආව මේ අපරාධිකාරීව අල්ලගන්න මං ඈට පොරොන්දුනා ඈත් සමග තනිවම සටන් කරනවා කියලා. ඒ නිසා මට මුලින් මෑ සමග සටන් කරන්න අවසර ලබා දෙන්න. යම් හේකින් මං අසාර්ථක වුණොත් නුඹලට පුළුවන් ඈත් එක්ක සටන් කරන්න කියලා. ඉතින් නිර්නාමිකයාගේ ඉල්ලීම පිළිගන්න ප්‍රධානියා නිර්නාමිකයට අවස්ථාව ලබා දෙනවා වගේම ඔන්න ඊට පස්සේ තමයි දහස් ගානක කොවින් හමුදාව බලාගෙන ඉද්දී නිර්නාමිකයා සහ ප්ලයිනිස්නෝ අතරේ මරණීය සටන ආරම්භ වෙන්නේ. මේ දෙන්න අතරේ සටන පටන් අරන් හුඟක් වෙලා යනකන් නිර්නාමිකයා තමන්ගේ අසිපත කොපුවෙන් එළියටවත් ගන්නේ නැතුව තමයි සටන් කරන්නේ. මේ නිසා තමයි ප්ලයිනිස්නෝ නිර්නාමිකයාට කියන්නේ මං ආවේ රජතුමාගේ මරණය වෙනුවෙන් කැමැත්තෙන්ම මැරෙන්න. ඒ නිසා තවත් බලායින් නැතුව තමන්ව මරා දාන්න කියලා. ඉතින් ස්නෝ එහෙම කිව්වට පස්සේ දහස් ගානක කොවින් හමුදාව බලාගෙන ඉද්දී තමන්ගේ අසිපත එළියට ගන්න නිර්නාමිකයා තප්පරයකටත් වඩා අඩු කාලයක් ඇතුළත ප්ලයිනිස්නෝට පහර දීලා තමන්ගේ කඩුව කොපුව ඇතුළටත් දාගන්නවා. ඉතින් මේ විදිහට හැමෝම බලාගෙන ඉද්දී බිමට ඇද වැටෙන ප්ලයිනිස්නෝට රජතුමාගේ මරණය වෙනුවෙන් අවසන් හුස්ම හෙලනවා. මෙතනින් පස්සේ ප්ලයිනිස්නෝගේ ශරීරය එතනම දාලා කොවින් හමුදාව සහ නිර්නාමිකයා කොවින් හමුදා කඳවුරට පිට වෙලා යනවා වගේම ඔන්න ඊට පස්සේ තමයි බ්‍රෝකන් ස්ටුවර්ට් සහ ඔහුගේ සගයා වුණ මුන් මෙතනට එන්නේ. නමුත් ඒ වෙනකොට සිද්ධ වෙන්න ඕනේ හැම දෙයක්ම සිද්ධ වෙලා ඉවරයි. ප්ලයිනිස්නෝගේ මේ සමුගැනීම බ්‍රෝකන් ස්ටුවර්ට් දරා ගන්න බැරි තරම් සෑහෙන දුකයි. කොහොමද ඊට පස්සේ බ්‍රෝකන් ස්ටුවර්ට් ප්ලයිනිස්නෝගේ ශරීරය ලස්සන විලක් මැද තියෙන පුංචි විවේකාගාරයක තැන්පත් කරනවා. ඉතින් මේ වෙලාවේ බ්‍රෝකන් ස්ටුවර්ට් ප්ලයිනිස්නෝගේ ශරීරය දිහා හුඟක් දුකින් බලාගෙන ඉන්නේ තමන්ගේ ජීවිතය අතහැරලා දාන්න වගේ. කොහොමනත් අනිත් පවතා උදේම නිර්නාමිකයා ඝාතක ස්කයිගේ හෙල්ලසා ප්ලයිනිස්නෝගේ අසිපතත් අරගෙන රජතුමාව ඝාතනය කිරීම තමන්ගේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ අරමුණෙන් කොවෙන් මාලිකාව බලා පිටත් වෙලා යනවා. ඔන්න ඔය යනකොට තමයි ඒ යන ඉස්සරහට බ්‍රෝකන් ස්ටුවර්ට්ගේ අසිපතත් අරගෙන එන ඔහුගේ ගෝලයා මුන් ඒ අසිපත නිර්නාමිකයාට දික් කළා කියන්නේ ගුරුතුමා මට කිව්වා ඔහුගේ අසිපතත් නුඹට ලබා දෙන්න කියලා. ඉතින් ඒ වෙලාවේ අසිපත අතට ගන්න නිර්නාමිකයා ඇයි ඒ කියලා ඇහුවම තමයි S2 කඳුළු පුරවගෙන මුන් කියන්නේ ගුරුතුමා සහ ස්නෝ ජීවත් වුණෙත් මියකීත් එකට ඒ නිසා උන් දෙන්නගේ අසිපත් කෙදෙනකවත් වෙන් වෙන්න බෑ කියලා. ඉතින් මුන් එහෙම කිව්වම නිර්නාමිකයට තේරුම් යනවා ප්ලයිනිස්නෝ මැරුණ නිසා බ්‍රෝකන් ස්ටුවර්ට් ඒ දුක දරා ගන්න බැරුව තමන්ගේ ජීවිතයත් නැති කරගෙන කියලා. කොහොමනත් මේ වෙලාවේ අසිපතත් තමන්ගේ කරත්තෙන් තියාගන්න නිර්නාමිකයා වචනයක්වත් කතා නොකර මුන්ට සමුදීලා යන්නේ වටිනා ජීවිත තුනක් කැපකලා තමන්ට ලබා දුන්නේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි රජතුමා තමන්ට හිතුණු විදිහට නිර්නාමිකයා මොන වගේ සැලැස්මකින්ද මාලිගාවට ආවේ කියන එක කියලා අවසන් කරන්නේ. ඉතින් රජතුමා කිසිම දෙයක් දකින්නවත් නැතුව රජතුමා මේ කරපු අනුමාන කිරීම ගැන දැන් නිර්නාමිකයාට සෑහෙන පුදුමයි. ඔන්න ඔය නිසා තමයි නිර්නාමිකයා රජතුමාගෙන් අහන්නේ ඔබතුමා කොහොමද මේ හැම දෙයක්ම දැනගත්තේ කියලා. ඉතින් ඊට පස්සේ තමයි රජතුමා තමන් ඉස්සරහා දැල්වෙන පහන්සිලු දිහා හරිම සංසුන්ව බලාගෙන නිර්නාමිකයට කියන්නේ මේ පහන්සිලු වලින් තමයි මන් හැමදේම දැනගත්තේ. නුඹේ හිතේ තියෙන දරුණු ඝාතන වේගය නිසා තමයි මේ පහන්සිලු එකපාරටම නොසන්සුන් වෙලා සෙලවෙන්න ගත්තේ. ඒ ගැස්පෙන්ම මම දැනගත්තා මගේ ඉස්සරහා ඉන්නේ සාමාන්‍ය මිනිසෙක් නෙවෙයි මව මරන්නම ආපු ප්‍රබල ඝාතකයෙක් කියලා. ඒක ඇහුවම නම් නිර්නාමිකයා තවත් පුදුම වෙනවා වගේම නිර්නාමික ඊළඟට ඇති වෙන ප්‍රශ්නේ තමයි රජතුමා මේ හැම දෙයක්ම දැනගෙනද Taman මේ තරම් කිට්ටුවටම ගෙන්න ගත්තේ කියලා. ඉතින් නිර්නාමිකයාගේ ප්‍රශ්නටත් ඔව් කියන රජතුමා ඊළඟට ඉතාමත් ගැඹීරව කියන්නේ මං හැමදේම දැනගෙනයි නුඹට මගේ පියවර 10 සීමාවට ඇතුල් වෙන්න ඉඩ දුන්නේ. මොකද මං නුඹලගේ අසමසම කැපකිරීමට හුඟක් ගරු කරා වගේම මට ඇත්තටම නුඹ කවුද කියලා දැනගන්න ඕනේ වුණා කියලා. මේ විදිහට Tamanගේ මරණය පේනමානේ ඉඳගෙනද කිසිම බයක් නැතුව මෙච්චර සංසුන්ව රජතුමා කතා කරන විදිය දකින නිර්නාමිකයාට ඇස් අදා ගන්න බැරි වෙනවා වගේම කොහොම හරි මේ වෙලාවේ නිර්නාමිකයා ඇත්තටම Taman කවුද කියලා රජතුමාට කියන්නත් ගන්නවා. ඉතින් මේ නිර්නාමිකයා මුලින් කිව්වේ Taman කුවෙන් වල කෙනෙක් කියලානේ. ඒත් ඇත්තටම මෙයා ශාවෝ ප්‍රාන්තයේ කෙනෙක්. මේ නිර්නාමිකයා පුංචි කාලේ මෙයාගේ පවුලේ හැම කෙනෙක්වම කුවෙන් වල හමුදාව විසින් ඝාතනය කළා තියෙනවා වගේම එතනින් පස්සේ මේ අනාථ පුංචි නිර්නාමිකයා කුවෙන් වල පවුලකින් තමයි හදා වඩාගෙන තියෙන්නේ. කොහොමනත් මෙයාට මේ හැම දෙයක්ම දැනගන්න ලැබිලා තියෙන්නේ දැනට අවුරුදු 10කට කලින්. ඔන්න ඊට පස්සේ තමයි මේ නිර්නාමිකයා තීරණය කළා තියෙන්නේ Tamanගේ නමවත් පාවිච්චි කරන්නේ නැතුව Tamanගේ පවුල සහ රාජ්‍ය වෙනුවෙන් නිර්නාමික ඝාතකයෙකු විදියට මේ කුවෙන් වල රජතුමාව ඝාතනය කරන්න. ඉතින් ඒ Tamanගේ අරමුණ වෙනුවෙන් අවුරුදු 10ක් තිස්සේ එක දිගට මේ නිර්නාමිකයා එකම එක සටන් ක්‍රමයක් විතරක් පුහුණු වෙලා තිනවා වගේම ඒකේ ප්‍රතිඵලයක් විදියට මෙයාට පියවර 10
10ක් දුරින් ඉන්න ඕනම රණශූරයෙක් තප්පර කීපයක් ඇතුළත විනාශ කර දැමීමට පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට තමන් කවුද කියලා රජතුමාට කියන නිර්නාමිකයා ඊළඟට රජතුමාට කියන්නේ දැන් තමන් අවුරුදු 10ක් තිස්සේ බලාගෙන හිටපු මේ අවස්ථාව උදා වෙලා තියෙන්නේ කියලා. ඒත් ඉතින් නිර්නාමිකයා මොන දේ කිව්වත් පොඩ්ඩක්වත් කලබල වෙන්නේ නැති රජතුමා බොහොම සංසුන්ව නිර්නාමිකයට කියන්නේ නුඹට මගෙන් සුබ පැතුම්. මගේ ආරක්ෂකයන් පියවර 100කටත් වඩා ඈතින් ඉන්නේ. ඒත් නුඹ දැන් මගේ පියවර 10 සීමාවේ ඉන්නේ. ඒකෙන් පේන්නේ අද මට මගේ දෛවයෙන් පැනලා යන්න බෑ. ඒ නිසා දැන් නුඹට පුළුවන් මාව මරා දාන්න කියලා. ඉතින් රජතුමා මෙහෙම කියනවත් එක්කම තමයි ආපහු රජතුමා ඉස්සරහා තියෙන පහන් ආලෝක හුඟක් වෙගෙන් හෙලවෙන්න ගන්නෙ. මේ වෙලාවේ රජතුමාට තේරෙනවා නිර්නාමිකයා දැන් ඉන්නේ Taman මොකද්ද කරන්න ඕන කියලා හරියටම තීරණය කරගන්න බැරි ලොකු දෙගිඩියාවකින් කියලා. කොහොමුණත් වැඩි වෙලාවක් යන්න කලින් ආපහු නිර්නාමිකයා රජතුමාට කියන්නේ ඔබතුමා ගොඩක් ප්‍රශ්නාවන්තයි ඒත් නුඹත් කෙනෙක්ව අවතක්සේරු කරලා තියෙනවා කියලා. නිර්නාමිකයා එහෙම කියද්දි රජතුමාට ඒ කවුද කියලා දැනගන්න ලොකු කෘතුහලයක් ඇති වෙනවා වගේම ඊට පස්සේ තමයි නිර්නාමිකයා කියන්නේ ඒ තමයි බ්‍රෝකන් ස්වෝඩ් කියලා. ඉතින් එහෙම කියන නිර්නාමිකයා ඊළඟට තමයි යොන්න Taman රජතුමාට මුලින් කිව්ව බොරු කතාවේ රජතුමා අනුමාන කරපු කතාවේ තිබුණ නැති සිදුවුණු ඇත්තම කතාව කියන්න ගන්නෙ. ඉතින් රජතුමා අනුමාන කරපු කතාවේ තිබුණ විදිහට ඇත්තම කතාවෙත් ස්කයි සහ නිර්නාමිකයා කියන්නේ හොඳම යාළුවෝ තමයි. ඒ වගේම එදා නිර්නාමිකයා රජතුමාගේ සෙබළු ඉස්සරහා ඝාතක ස්කයිට පහර දුන්න කතාවත ඒ විදිහටම සිද්ධ වෙලා තියෙනවා. කොහොමනත් ඊට පස්සේ තමයි නිර්නාමිකයා ප්ලයින් ස්නෝ සහ බ්‍රෝකන් ස්වෝඩ් සොයාගෙන යන්නේ Tamanට රජතුමාගේ පියවර 10 සීමාවට යන්න උදව් ඉල්ලා ගන්න. ඉතින් එතනින් පස්සේ මෙයාලා පුස්තකාලේදී හම්බෙන තැනට එනකන් නිර්නාමිකයා රජතුමාට කිව්ව බොරු කතාවේ විදිහටම හැම දෙයක්ම මේ විදිහටම සිද්ධ වෙලා තියෙනවා වගේම නිර්නාමිකයා කතාවේදී කිව්වනේ බ්‍රෝකන් ස්වෝඩ් සහ ප්ලයින් ස්නෝ හිතමනාපකමකින් හිටියේ කියලා. ඉතින් මේ දැන් කියන ඇත්තම කතාවේද ප්ලයින් ස්නෝ සහ බ්‍රෝකන් ස්වෝඩ් පොඩි හිතමනාපකමකින් තමයි ඉන්නේ. ඒ වගේම නිර්නාමිකයා රජතුමාට මේ කියන ඇත්තම කතාවේදී බ්‍රෝකන් ස්වෝඩ් සහ ඔහුගේ ගෝලයා වුණ මුන් අතර තිබුණේ හුදෙක් ගුරුගෝල සම්බන්ධයක් විතරක් නෙවෙයි මුන් කියන්නේ Tamanගේ ගුරුතුමා වෙනුවෙන් ඕනෑම මොහොතක පණ වුණත් දෙන්න බලාගෙන හිටපු හෙවණල්ලක් වගේ ඔහු පස්සෙන්ම ආපු හරිම පක්ෂපාතී ගෝලයෙක්. නිර්නාමිකයා කලින් කිව්ව බොරු කතාවේ වගේ ඇත්තම කතාවේදී ඔවුන් අතර කිසිම වැරදි සම්බන්ධයක් තිබුණ නැහැ වගේම ඇත්තටම මුන් හැම වෙලේම උත්සාහ කරේ බ්‍රෝකන් ස්වෝඩ් සහ ප්ලයින් ස්නෝ අතර තියෙන පිරිසුදු ආදරයත් බැඳීමත් පණ වගේ රකින්නම විතරයි. ඒ කොහොමනත් මේ නිර්නාමිකයා කියන ඇත්තම කතාවේ විදිහට එදා රාත්‍රියේදී නිර්නාමිකයා බ්‍රෝකන් ස්වෝඩ් සහ ප්ලයින් ස්නෝ හම්බෙලා තිනවා වගේම එතන මේ දෙන්නට අමතර බ්‍රෝකන් ස්නෝට්ගේ ගෝලයා මුන් සහ පාසලේ ප්‍රධානිතුමා කියලා නිර්නාමිකයා කලින් කතාවේ කිව්ව කෙනත් ඉන්නවා. ඒත් මේ නිර්නාමිකයා කියන ඇත්තම කතාවේ විදිහට මේ පාසලේ ප්‍රධානියා නෙවෙයි සාමාන්‍ය මාස්ටර් කෙනෙක් විතරයි. මොකද පාසලේ ඇත්තම ප්‍රධානියා තමයි බ්‍රෝකන් ස්වෝඩ් සහ ප්ලයින් ස්නෝ. කොහොමද මේ හැම කෙනෙක්ම බලාගෙන ඉද්දි නිර්නාමික ඊළඟට කරන්නේ එතන තිබුණු පින්සල් විශාල ප්‍රමාණයක එකපාරට මෙතන උඩ දාන එක. මේ පින්සල් ඔක්කොම කළු පාට වුණත් එතන එකම එක සුදු පාට පින්සලකුත් තියෙනවා. ඉතින් මේත් එක්කම ශනිකව ක්‍රියාත්මක කරන නිර්නාමිකයා ඒ උඩ දාපු කළු පින්සල් එකකටවත් පුංචි ඩැමේජ් එකක්වත් වෙන්නේ නැති විදිහට ඒ පින්සල් අතර තියෙන අර සුදු පාට පින්සල විතරක් Tamanගේ අසිවත පාවිච්චි කරලා ඊටමත් නිවැරදිව දෙකට මැදින් පාලලා දානවා. මේ දිහායි බලාගෙන ඉන්න බ්‍රෝකන් ස්වෝඩ් සහ ප්ලයින් ස්නෝටත් දැන් සෑහෙන පුදුමයි. ඒ කොහොමනත් ඊට පස්සේ තමයි නිර්නාමිකයා බ්‍රෝකන් ස්වෝඩ් එහෙම කියන්නේ පියවර 10ක් ඇතුළත ඉන්න ඕනම කෙනෙක්ට මට මගේ අසිවතෙන් නිවැරදි ඉලක්කයට පහර දීලා ඒ කෙනාගේ ජීවිතයට කිසිම හානියක් වෙන්නේ නැති විදිහට මගේ අසිවත නැවත ඔහුගේ ශරීරයෙන් එළියට ගන්න මට පුළුවන්. මම ඒ ක්‍රමේ පාවිච්චි කළ ස්කයිටත් පහර දීලා කුවින් හමුදාවත් රැවට්ටුවා ස්කයි මරුව විදිහට. හැබැයි ඒ වුණත් ස්කයි තාමත් ජීවතුන් අතර ඉන්නවා. ඔහු දැන් සම්පූර්ණයෙන්ම සුවාන්තට හැරිලා ඉන්නේත. ඒ නිසා මම ඔබලා දෙන්නගෙන් එක් අයෙකුගෙන් ඉල්ලනවා හෙට කුවින් හමුදාව ඉස්සරහදී බොරුවට මගේ අතින් මරුන් කන විදිහට රඟපාලා රජතුමාව මුලා කරන වැඩේට මට උදව් කරන්න කියලා. ඒත් මේ වෙලාවේ බ්‍රෝකන් ස්වෝඩ් නම් නිර්නාමිකයාගේ මේ සැලැස්මට කැමති වෙන්නේ නැහැ වගේම ඒ නිසා තමයි නිර්නාමිකයා තවදුරටත් කියන්නේ රජතුමාට කිසිම කෙනෙක්ට ලං වෙන්නවත් බැරි තරම් ආරක්ෂක සේනාවක් රජතුමාගේ ආරක්ෂාවට ඉන්නවා. ඒ නිසා රජතුමාට ලං වෙලා රජතුමාව දැන් ඝාතනය කරන්න තියෙන එකම ක්‍රමය තමයි තමන්ගේ ක්‍රමය කියලා. ඔන්න මේත් එක්කම තමයි මෙච්චර වෙලා නිහඬව පැත්තකට වෙලා හිටපු ප්ලයින් ස්නෝ කියන්නේ රජතුමා වටේ රාජකීය හමුදාව කොච්චර හිටියත් වැඩක් නැහැ. මොකද කුවින් වල රජතුමා මැරෙන්න තිබුණේ හරිනම් මීට අවුරුදු 3කට කලින් කියලා. ඉතින් ප්ලයින් ස්නෝ හැම කියන්න හේතුව තමයි මීට අවුරුදු 3කට කලින් ප්ලයින් ස්නෝ සහ බ්‍රෝකන් ස්වෝඩ් මාලිගාවට පහර දුන්න වෙලාවේ මෙයාලට රජතුමාව මරා දානවා නම් උපරිම අවස්ථාව තිබිලා. නමුත් එදා රජතුමා මරා දාන වැඩේට බ්‍රෝකන් ස්වෝඩ් කැමති වෙලා නැහැ. ඔන්න ඔය හේතුව නිසා තමයි බ්‍රෝකන් ස්වෝඩ් සහ ප්ලයින් ස්නෝ අතර මේ විදිහට හිත තමනාපකමකුත් තියෙන්නේ. ඉතින් දැන් ඔයාට වගේම නිර්නාමිකයටත් තියෙන ප්‍රශ්නේ තමයි ඇයි බ්‍රෝකන් ස්වෝඩ්ට රජතුමාව මරා දාන්න අවස්ථාවක් තිබිලත රජතුමාව මැරුවේ නැත්තේ කියන එක. ඉතින් මේ වෙලාවේ ඒකට උත්තර දෙන බ්‍රෝකන් ස්වෝඩ් කියන්නේ කුවින් රජු මැරෙන්න ඕනි නෑ. ඔහු ජීවත් වෙන්න ඕනි කියලා. දැන් ඔන්න නිර්නාමිකයා කියන කතාව අහගෙන ඉන්න රජතුමාට මේක ඇහුවම කලබල වෙලා නිර්නාමිකයාගෙන් අහන්නේ ඇයි බ්‍රෝකන් ස්වෝඩ්
නිස්සෝට් එහෙම දෙයක් කිව්වේ කියලා. මොකද රජතුමාටත් අවුරුදු 3ක් තිස්සේ තිබුණු ලොකු ප්‍රශ්නයක් තමයි ඇයි බ්‍රෝකන් නිස්සෝට් එදා Taman මරන්න නැතුව ඉතුරු කරේ කියන එක. හැබැයි නිර්නාමිකයා කියන විදිහට නිර්නාමිකයාත් බ්‍රෝකන් නිස්සෝට් කියන්නේ ඇයි රජු මැරෙන්න ඕනේ නැති කියලා වෙලාව ඇහුවත බ්‍රෝකන් නිස්සෝට් කිසිම උත්තරයක් දීලා නැහැ. ඒ වෙනකොට බ්‍රෝකන් නිස්සෝට් කියලා තියෙන්නේ Taman ජීවතුන් අතර ඉන්න තාක්කල් නිර්නාමිකයාට රජතුමාව ඝාතනය කිරීමට Taman ඉඩ දෙන්නේ නැහැ කියලා. ඒ වුණත් මේත් එක්කම ප්ලයින් නිස්ටෝනා නිර්නාමිකයාට කියන්නේ වසර 3කට කලින් කරන්න බැරි වුණු ඒ රජු ඝාතනය කරන වැඩේට Taman උදව් කරන්නම්. Taman හැට නිර්නාමිකයාගේ සලස්ම ක්‍රියාත්මක කරන්න කුවින් සෙබළුන්ගේ කදවුරට පැමිණෙන්නම් කියලා. ඒ විතරක් නෙවෙයි මේ වෙලාව ප්ලයින් නිස්ටෝ නිර්නාමිකෙන් උදව්වක් ඉල්ලනවා වගේම ඇයි කියන්නේ Tamanට බ්‍රෝකන් නිස්සෝට් පරාද කරන්න උදව් කරන්න කියලා. එහෙම කියලා ප්ලයින් නිස්ටෝ කරන්නේ එකපාරටම බ්‍රෝකන් නිස්සෝට් සමග සටන් කරන්න ගන්න එක. ඉතින් මේ වෙලාවේ මේ දෙන්න අතර ලොකු සටනක් ඇති වුණා වුණත් බ්‍රෝකන් නිස්සෝට් පරාද කරන්න නම් ප්ලයින් නිස්ටෝට විතරක් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒ නිසා තමයි ප්ලයින් නිස්ටෝ කීප සැරයක්ම නිර්නාමිකයට කියන්නේ Tamanට උදව් කරන්න කියලා. හැබැයි නිර්නාමිකයා කොහොමඩවත් කැමති වෙන්නේ නැහැ බ්‍රෝකන් නිස්සෝට් පහර දෙන්න. ඒ වුණත් දැන් වෙන කරන්න දෙයක් නැති නිසා නිර්නාමිකයා කරන්නේ බ්‍රෝකන් නිස්සෝට්ගේ අසිපතට විතරක් පහර දෙන එක. ඉතින් මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ප්ලයින් නිස්නෝ එයාගේ අසිපතෙන් බ්‍රෝකන් නිස්සෝට් තුවාල කරනවා වගේම හැබැයි ස්නෝ මෙහෙම දෙයක් කරන්නේ බ්‍රෝකන් නිස්සෝට් මරණ අදහසින් නෙවෙයි. ස්නෝට ඕනි බ්‍රෝකන් නිස්සෝට් මේ පානත් රජු ඝාතනය කරන වැඩේට හරස් වෙන එක නතර කරන්න විතරයි. කොහොමද දැන් නොපෙන්නුවට ප්ලයින් නිස්නෝට හුඟක් දුකයි වගේම Tamanගේ ගුරුතුමාට උන දේ ගැන මුන් ඉන්නෙත හුඟක් තරහින්. ඔන්න ඔය නිසා කේන්තෙන් ඉන්න මුන් කරන්නේ නිර්නාමිකයට පහර දෙන්න හදන එක. හැබැයි ඉතින් මුන්ට නිර්නාමිකයත් එක්ක සටන් කරනවා තියා නිර්නාමිකයට එක පහරක්වත් ගහගන්න නම් පුළුවන් වෙන්නේ නැහැ. ඒ වුණාට නිර්නාමිකයට අවශ්‍ය නම් මුන්ව මරා දාන්න උනත අවස්ථාව තිබුණා. කොහොමවත් මේ වෙලාවේ නිර්නාමිකයා මුන්ට පැත්තකට විසි වෙලා යන්න පහරක් ගන්නවා වගේම ඒ වුණත් ආපහු නැගිටලා එන්න මුන් නම් ලැහැස්ති ආපහු නිර්නාමිකයට පහර දෙන්න. හැබැයි මේ වෙලාවේ අමාරුවෙන් ඉන්න බ්‍රෝකන් නිස්සෝට් මුන්ට ඒක කරන්න ඉඩ ලබා දෙන්නේ නැහැ. මොකද බ්‍රෝකන් නිස්සෝට් හොඳ ආකාරවම දන්නවා මුන්ට නිර්නාමිකයා එක්ක සටන් කළා දිනන්න බෑ කියලා. කොහොමවත් ඊට පස්සේ නිර්නාමිකයා මෙතනින් පිට වෙලා යනවා වගේම එදා රාත්‍රියේදී ප්ලයින් නිස්ටෝ නම් Taman බ්‍රෝකන් නිස්සෝට් තුවාල කරපු එක ගැන ලොකු කලකිරීමකින් ඉන්නේ. ඒ වුණත් මේ වෙලාවේ ප්ලයින් නිස්ටෝ ළඟට එන අර වයසක මාස්ටර් මෙයාට කියන්නේ ඔබතුමිය ලබා දුන්න බෙහෙත් වලින් මම්ම ගිහින් එතුමාට ප්‍රතිකාර කරා. ඒ නිසා මේ බෙහෙත් වලින් හරියට මේක දවසකින් එතුමන්ට ඉක්මනින් සනීප වේවි. දැන් ඔබතුමිය ගැන හිතන්න නැතුව හිතන්න ඕනේ ඉදිරියට කරන්න තියෙන දේ ගැන විතරයි කියලා. ඔන්න ඊට පස්සේ තමයි ප්ලයින් නිස්ටෝ මේ වයසක මාස්ටර්ට කියන්නේ හෙට නිර්නාමිකයා Tamanව කුවින් හමුදාව ඉස්සරහා පරාජය කළා. කුවින් රජතුමාව ඝාතනය කරන්න මාලිගාවට යන ගමනට ඔබත් ඔහු සමග පිටත් වෙලා යන්න. ඒ ගිහින් නිර්නාමිකයට රජතුමාව ඝාතනය කරන්න පුළුවන් වුණොත් ඔබ රතුපාට කොඩියක් අරගෙන නැවත පැමිණෙන්න. යම් හේකින් නිර්නාමිකයා අසාර්ථක වුණොත් ඔබ කහපාට කොඩියක් අරගෙන නැවත පැමිණෙන්න කියලා. ඉතින් මේ වෙලාවේ මේ වයසක මාස්ටරොද ප්ලයින් නිස්නෝ කියන දේ කරන්න කැමති වෙනවා. ඉතින් මෙතනින් පස්සේ අනිත් පහවදා වන කුවින් හමුදාව ඉස්සරහදී ප්ලයින් නිස්නෝ සහ නිර්නාමිකයා අතර සටන සිදු වෙනවා වගේම මෙතනදී නිර්නාමිකයා කලින් කතා වුණ විදිහට දහස් ගානක කුවින් හමුදාව මුලා කළා. එයාගේ සුවිශේෂී අසිපත් පහරින් ප්ලයින් නිස්නෝට පහර දෙනවා. බලාගෙන හිටපු කුවින් හමුදාව හිතුවත් ප්ලයින් නිස්නෝ මැරුණා කියලා. ඇත්තට මෙතනදී ප්ලයින් නිස්නෝව මැරුණේ නැහැ. කොහොමවත් නිර්නාමිකයා මේ විදිහට එයාගේ සලස්ම සාර්ථක කරගත්තට පස්සේ අනිත් පහවදා උදේම කුවින් රාජ්‍යය බලා තමයි පිටත් වෙලා යන්නේ. මේ ගමනට ප්ලයින් නිස්නෝ කිව්ව විදිහටම අර වයසක මාස්ටරොත් එකතු වෙනවා. ඒත් මෙයාලා දෙන වැඩි දුරක් යන්න කලින් මෙයාලා දෙන ඉස්සරහට බ්‍රෝකන් නිස්සෝට් සහ ඔහුගේ ගෝලයා මුන් වෙනවා වගේම එතනදී නිර්නාමිකයට බ්‍රෝකන් නිස්සෝට්ගෙන් දැනගන්න ලැබෙනවා නිර්නාමිකයාගේ පහර දීම නිසා ප්ලයින් නිස්නෝගේ ජීවිතයට කරදරයක් නැහැ. ඇයත් දැන් සුවතට පත් වෙන ගමන් ඉන්නේ කියලා. ඒ විතරක් නෙවෙයි නිර්නාමිකයා හිතන්නේ මේ වෙලාවේ බ්‍රෝකන් නිස්සෝට් මුන් සමග මේ විදිහට ඇවිත් ඉන්නේ Taman මේ යන ගමන නවත්තන්න කියලා. ඔන්න ඔය නිසා තමයි නිර්නාමිකයා බ්‍රෝකන් නිස්සෝට් කියන්නේ නුඹයි මමයි දෙන්නම ශාවෝ වල කුවෙන් රාජ්‍ය ශාවෝ රාජ්‍යයත් එක්ක සතුරුයි කියලා ඔයා හොඳටම දන්නවා. ඔවුන්ට අවශ්‍ය අපිව විනාශ කරලා දාන්න. ඉතින් එහෙම තියෙද්දිත් ඇයි ඔබ රජු ඝාතනය කරන වැඩේ නවත්තන්නේ? ඇත්තටම නුඹ ශාවෝ රාජ්‍යයේ පැත්තද? එහෙමත් නැත්නම් කුවෙන් රාජ්‍යයේ පැත්තද කියලා. ඔන්න එතකොට තමයි හුඟක් සංසුන්ව වරක් ප්ලයින් නිස්නෝත් ඔය ප්‍රශ්නේම මගෙන් අහුවා කියලා කියන බ්‍රෝකන් නිස්වෝට තමන්ගේ අතීතය ගැන නිර්නාමිකයට කියන්න ගන්නේ. ඉතින් මේ බ්‍රෝකන් නිස්වෝට් කියන්නේ මේ ලෝකේ යාගේ කියලා කිසිම කෙනෙක් නැතුව තනියම ජීවත් වුණ කෙනෙක්. එයාට ඉන්න හිටින්නවත් හරියමන් නිවසක්වත් තිබුණ නැති කාලෙක තමයි මෙයාට ප්ලයින් නිස්නෝව මුණ ගැහිලා තියෙන්නේ. ඒ කාලෙ වෙද්දි ප්ලයින් නිස්නෝගේ තාත්තා ශාවෝ දේශයේ ප්‍රධානිය විදිහට කටයුතු කරලා තිබුණද කුවෙන් හමුදාවත් එක්ක කරපු සටනේදී ඔහු මැරලා තියෙනවා වගේම මේ නිසා තාත්තගේ මලසිරුර ඉස්සරහින් ඉඳන් ඉස්නෝ පොරොන්දු වෙලා තියෙන්නේ කොහොම හරි තාත්තා මරපු පලිය කුවෙන් රජතුමාගෙන් අරගන්නවා කියලා. ඉතින් මෙච්චර කාලයක් තනි වෙලා හිටපු බ්‍රෝකන් නිස්නෝටත් තෝනි වෙලා තියෙන්නේ ප්ලයින් නිස්නෝගේ පලිගැනීමේ ගමනේදී ඇයව තනි නොකර ඇයට හෙවණැල්ලක් වෙන්න. ඒ කොහොමනත් ප්ලයින් නිස්නෝත් දැනගෙන ඉඳලා තියෙනවා බ්‍රෝකන් නිස්නෝට් කියන්නේ යන්න එන්න කිසිම තැනක නැති අනාථයෙක් කියලා. ඒ නිසා ප්ලයින් නිස්නෝ නිතරම බ්‍රෝකන් නිස්නෝට් කියලා තියෙනවා අපි කුවෙන් රජුව මරලා දිනපු
දවසට අපිට පුළුවන් සාමාන්‍ය ගැහණියෙක් සහ පිරිමියෙක් වගේ සතුටින් එකට ජීවත් වෙන්න කියලා. ඇය හැමදාම තීන දැකලා තියෙන්නේ රජතුමාව ඝාතනය කරාට පස්සේ ආයේ කවදාකවත් කඩු පාවිච්චි කරන්න ඕනේ නැති යුද්ධයක් නැති නිදහස් ලෝකයක නිර්මාණය වෙයි කියලා. ඉතින් මේ හීනයට හඹාගෙන යන අතරේ මේ දෙන්න අක්ෂර විද්‍යාව ඉගෙන ගන්න ගමන් සටන් කලාවත් පුහුණු වෙලා තියෙනවා. මොකද මෙයාලා දෙන්න හැමදාමත් විශ්වාස කරලා තියෙන්නේ අක්ෂර විද්‍යාව හරියටම ඉගෙන ගත්තොත් කිසිම සතුරෙක්ට පරද්දන්න බැරි අසමසම සටන් ක්‍රමයක් නිර්මාණය කරගන්න පුළුවන් කියලා. කොහොමුණත් තවම කාලයක් අක්ෂර විද්‍යාව ගැඹුරින් අධ්‍යයනය කරද්දී බ්‍රෝකර්නිස්වට තෙරිලා තියෙනවා අකුරු ලියන පින්සලයි සටන් කරන කඩුවයි කියන දෙකක් නෙවෙයි ඒ දෙකේම පදනම එකමයි කියලා. ඉතින් ඒ කොහොමුණත් මීට අවුරුදු 3කට කලින් බ්‍රෝකර්නිස්වට සටන් කලාවේ උපරිමයට ඇවිත් තියෙනවා වගේම ඔන්න ඔය වෙලාවේ තමයි ප්ලයිනිස්නෝ තීරණය කළා තියෙන්නේ තමන්ගේ පෞද්ගලික පලිය ගන්න තියෙන හොඳම කාලය තමයි මේක කියලා. ඒ නිසා ප්ලයිනිස්නෝ බ්‍රෝකර්නිස්වර්ඩ්ගේ උදව් එක්ක කුවින් මාලිගාවට පහර දීලා තිනවා වගේම එදා කුවින් මාලිගාවේ හිටපු කිසිම සෙබලෙක්ට මොවුන් දෙන්නව නවත්තනවා තියා මොවුන් දෙන්න ළඟට කිට්ටු වෙන්නවත් පුළුවන් වෙලා නැහැ. දහස් ගානක හමුදාවක් මැදින් තිබුණ හිඩසකට විද්ද ඊතලයක් වගේ කෙලින්ම මේ දෙන්න රජුගේ මාලිගාව දොරටුව ළඟටම ගිහින් තිනවා වගේම එතනදී ප්ලයිනිස්නෝ කුවින් සෙබළු බලා ගන්න අතරේ රජතුමා ඝාතනය කිරීමේ වගකීම පැවරිලා තියෙන්නේ බ්‍රෝකර්නිස්වර්ඩ්ට. ඉතින් මේ නිසා රජුගේ මාලිගාවට බ්‍රෝකර්නිස්වර්ඩ් ලේසියෙන් ඇතුල් වෙලා තියෙනවා විතරක් නෙවෙයි එතනදී රජතුමා සහ බ්‍රෝකර්නිස්වර්ඩ් අතර දරුණු සටනක් ඇති වෙලා තියෙනවා. රජතුමාගේ වෙලාවේ කොච්චර දක්ෂ විදියට සටන් කරත් බ්‍රෝකර්නිස්වර්ඩ්ගේ දක්ෂ සටන් ක්‍රමත් එක්ක රජතුමාට දිනන එක එච්චර ලේසි වෙලා නැහැ. මේ නිසා අවසානයේ බ්‍රෝකර්නිස්වර්ඩ්ගේ එක පහරකට රජුගේ අසිපත රජු අතින් ගිලිහෙනවා විතරක් නෙවෙයි ඒ සැනින් ක්‍රියාත්මක වන බ්‍රෝකර්නිස්වර්ඩ්ට තමන්ගේ අසිපතෙන් රජුගේ බෙල්ල කපලා දාන්නත් පුළුවන් වෙලා තියෙනවා. ඒ වුණත් පුදුම කියන්නේ බ්‍රෝකර්නිස්වර්ඩ් ඒ අන්තිම මොහොතේ කළා තියෙන්නේ රජතුමාගේ බෙල්ල කපනවා වෙනුවට රජතුමාගේ බෙල්ලේ පොඩි සිරීම් තුවාලයක් විතරක් කරන එක. කොහොමනත් මේ සිදුවීමෙන් පස්සේ ප්ලයිනිස්නෝට බ්‍රෝකර්නිස්වර්ඩ් ගැන ලොකු කේන්තියක් ඇති වෙලා තියෙනවා වගේම ඇය බ්‍රෝකර්නිස්වර්ඩ්ගෙන් අහලා තියෙනවා ඇයි එයාගේ සැලැස්මට අනුව බ්‍රෝකර්නිස්වර්ඩ් වැඩ කරේ නැත්තේ කියලා. ඒ වෙලාවේ බ්‍රෝකර්නිස්වර්ඩ් ප්ලයිනිස්නෝට කියලා තියෙන්නේ මං අක්ෂර විද්‍යාවේ ඉගෙන ගැනීම තුළින් ලබාගත් දෙයට අනුව කුවින් රජු ඝාතනය නොකළ යුතුයි කියලා. ඉතින් ඔන්නව කැහුවට පස්සේ තමයි එදා ඉඳන් ප්ලයිනිස්නෝ බ්‍රෝකර්නිස්වර්ඩ් සමග වචනයක්වත් කතා නොකර තරහ වෙලා ඉඳලා තියෙන්නේ. කොහොමනත් ඔන්න ඔය විදිහට තමන්ගේ කතාව නිර්නාමිකයට කියලා අවසන් කරන බ්‍රෝකර්නිස්වර්ඩ් නිර්නාමිකයට නැවතත් කියන්නේ කරුණාකරලා රජතුමාව ඝාතනය කරන අදහස දැන්වත් අතෑර ගන්න කියලා. ඒ වුණත් මේ වෙලාවේ නිර්නාමිකයා නම් කියන්නේ වසර 10ක් පුරා මං එක මොහොතක් විවේක ගන්නතු සූදානම් වුණේ මේ මොහොත එනකන්. ඒ නිසා ඔබට දැන් මාව නවත්තන්න ඕනි නම් මාව මරන්න වෙයි කියලා. ඉතින් නිර්නාමිකයා එහෙම කිව්වට පස්සේ ටිකක් වෙලා නිහඬව ඉන්න බ්‍රෝකර්නිස්වර්ඩ් ආපහු නිර්නාමිකයාට කියන්නේ නුඹ අවුරුදු 10ක් තිස්සේ පුහුණුනේ වෛරය සහ පරිගැනීම නිසා නම් මන් නුඹට මගේ හිතේ තියෙන මොකක්ද කියලා වචන දෙකකින් පෙන්වන්නම්. ඔබට ඊට පස්සේ ගැන හිතලා කැමති තීරණයක් ගන්න පුළුවන් කියලා. එහෙම කියලා බ්‍රෝකර්නිස්වර්ඩ් කරන්නේ මුන් අතේ තිබුණු තමන්ගේ අසිපත අරගෙන ඒ අසිපතෙන් මෙතන බිම වැල්ලේ ඒ වචන දෙක ලියලා අවසන් කරන එක. ඒකල අපහෝ තමන්ගේ අසිපත කොපු ඇතුලට දාන බ්‍රෝකර්නිස්වර්ඩ් මුන්ට කියනවා ඉස්නෝ සහ මන් හැමදාමත් එකට ඉඳීවි කවදාකවත් අපේ අසිපත් දෙකත් වෙන වෙලා ඉන්න ඕනි නෑ. ඒ නිසා මේ අසිපතත් නිර්නාමික රණශූරයාට ලබා දෙන්න කියලා. එහෙම කියලා තමන්ගේ අසිපතත් එතනම දාලා බ්‍රෝකර්නිස්වර්ඩ් මෙතනින් පිට වෙලා යනවා. ඉතින් මේ විදිහට බ්‍රෝකර්නිස්වර්ඩ් එතනින් පිට වෙලා ගියාට පස්සේ නිර්නාමිකයා ළඟට යන මුන් නිර්නාමිකයාට කියනවා මන් මගේ ගුරුතුමාට සේවය කළේ මට වයස අවුරුදු 8 ඉඳන් මන් ඔහුගෙන් සරන් ශිල්පය වගේම ආචාර ධර්මානුකූලව ජීවත් වෙන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තා. මගේ ගුරුතුමා කියන දේවල් කවදාකවත් වරදින්න විදියක් නෑ. ඒ නිසා ඔහු ලියපු දේ ගැන හොඳට හිතලා බලලා ඔබතුමා ගන්න තීරණයක් අරගන්න කියලා. එහෙම කියලා ඈත් මේ වෙලාවේ බ්‍රෝකර්නිස්වර්ඩ්ගේ අසිපත නිර්නාමිකයට ලබා දීලා මෙතනින් පිට වෙලා ගිහින් තියෙනවා. දැන් ඔන්න මේ නිර්නාමිකයා කියන කතාව අහගෙන ඉන්න රජතුමාට ලොකු කෘතුහලයකින් ඉන්නේ. ඒ නිසා තමයි රජතුමා නිර්නාමිකයාගෙන් අහන්නේ බ්‍රෝකර්නිස්වර්ඩ් වැල්ලේ ලියලා ඔබට පෙන්වුව වචන දෙක මොකක්ද? ඇත්තටම බ්‍රෝකර්නිස්වර්ඩ්ගේ හිතේ තිබුණේ මොන වගේ දෙයක්ද කියලා. ඉතින් ඊට පස්සේ තමයි නිර්නාමිකයා කියන්නේ ඒ වචන දෙක තමයි අපේ දේශය කියලා. එහෙම කියන නිර්නාමිකයා තවදුරටත් රජතුමාට පැහැදිලි කරලා දෙනවා බ්‍රෝකර්නිස්වර්ඩ්ට රජතුමා ඝාතනය නොකළේ වගේම ඇයි රජතුමාම ඝාතනය කරනවා කිව්ව වැඩේට ඔහු විරුද්ධ වුණේ කියලා. ඉතින් අවුරුදු ගාණක් තිස්සේ ඒ කියන්නේ මේ කුමින් රජතුමාගේ ආක්‍රමණ වලටත් කලින් බලය වෙනුවෙන් එකිනෙකා මරා ගන්න අතීතයක් තමයි චීනය තුල තිබිලා තියෙන්නේ. මේ නිසා චීනයේ ප්‍රධාන ප්‍රාන්ත 7කට බෙදාගෙන මරාගෙන තියෙනවා වගේම මිනිස් ජීවිත දහස් ගණක් විනාශ වෙලා තියෙනවා. ඔන්න ඔය නිසා තමයි කුමින් වල මේ රජතුමා අනිත් සියලු ප්‍රාන්ත තමන් සතු කරගෙන එකම නීතියක් යටතේ තියෙන එක රාජ්‍යයක ගොඩනගා ගන්න උත්සාහ කරලා තියෙන්නේ. හැබැයි මෙතනදී විශාල මිනිස් ජීවිත ප්‍රමාණයක් නැති වෙලා තියෙනවා උනත රජුගේ එකම බලාපොරොත්තුව තමයි මුළු චීනයම එක්සේසත් කරලා යුද්ධය සහ මුලින්ම
නැති කළා දාන එක. හැබැයි රජුගේ මේ උත්සාහය නිසා අනිත් ප්‍රාන්තවල මිනිස්සු හැමෝම දැකලා තියෙන්නේ රජතුමා ලේ පිපාසිත බලලෝභී යක්ෂ රජෙක් විදිහට. කොටින්ම කිව්වොත් රජතුමාගේ ඇමති මණ්ඩලය විතරක් නෙවෙයි. කුවීන් වල වැසියන් පවා රජතුමාව තේරුම් අරන් තියෙන්නේ ඒ විදිහටම තමයි. ඒ වුණත් රජතුමාට ඉන්න ලොකුම සතුරා වුණත් බ්‍රෝකන් නිස්වර්ට් තේරුම් අරගෙන තියෙනවා රජතුමාගේ දර්ශනය වගේම රජතුමාගේ බලාපොරොත්තුවත් කවදා හරි මුළු චීනයම සාමය ස්ථාපිත කරන එක කියලා. ඒ නිසා බ්‍රෝකන් නිස්වර්ට් තීරණය කළා තියෙනවා තමන්ගේ පෞද්ගලික වේදනාවන් නිසා කුවීන් රජුව මරා දැම්මොත් ඒ තුලින් සදාකාලිකව මුළු මහත් දේශයටම වේදනාව විඳින්න වෙයි කියලා. ඔන්න ඔය නිසා බ්‍රෝකන් නිස්වර්ට් වැදගත් වෙලා තියෙන්නේ ෂාවෝ සහ කුවීන් අතර තියෙන මේ පෞද්ගලික ගැටුම් වලට වඩා මේ ලෝකේ ජීවත් වෙන සියලු දෙනාගේ සාමය සහ ආරක්ෂාව කවදා හරි කුවීන් රාජ්‍යයේ රජතුමා මුළු චීනය තුල තහවුරු කරගන්නවා දකින්න. ඔන්න ඔය නිසා තමයි බ්‍රෝකන් නිස්වර්ට් කුවීන් වල රජතුමාව ඝාතනය කළා නැත්තේ වගේම රජතුමාව ආරක්ෂා කරගන්න උත්සාහ කළා තියෙන්නේ. ඉතින් නිර්නාමිකයා මේ දේවල් කියලා ඉවර වෙද්දී රජතුමාගේ ඇස් වලින් කඳුළු ගලාගෙන යන්නේ දුකට නෙවෙයි රජතුමාගේ හිතේ ඇති වුණ සතුටට. මොකද මෙච්චර අවුරුදු ගාණක් රජතුමා හිතාගෙන ඉඳලා තියෙන්නේ තමන් කරන්නේ මොකක්ද? තමන්ගේ හීනය මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන් එකම එක මිනිහෙක්වත් මේ ලෝකේ නැහැ කියලා. රජතුමාගේ ඇමතිවරු පවා බලය වෙනුවෙන් රජතුමා වඩ කරගෙන හිටියා මිසක රජතුමාගේ හදවතේ ඇතුළේ තිබුණු ඒ සාමකාමී දේශය ගැන දැක්ම ඒ කිසිම කෙනෙක්ට පෙනිලා නැහැ. තමන් ගොඩනගන්න යන දේ තේරුම් නොගන්න ලෝකයක තමන් ලේපිපාසිතෙක් විදියට හංවඩු ගැහෙද්දී රජතුමා ඉඳලා තියෙන දරා ගන්නවත් බැරි ලොකු පීඩනයක් එක්ක. හැබැයි දැන් බ්‍රෝකන් නිස්වර්ට් තමන්න මේ තරම් ගැඹුරින් තේරුම් අරගෙන ඉන්නවා කියලා දැනගත්තම රජතුමාට කියාගන්න බැරි තරම් ලොකු නිදහසක් දැනනවා විතරක් නෙවෙයි තමන්ගේ භයානක හතුරා තමන්ගේ හදවත කියවලා තියෙනවා කියලා දැනෙද්දී ඒක රජතුමාට සෑහෙන ලොකු සතුටක්. ඔන්න ඔය නිසා තමයි හීනෙට හිනාවක් දාන රජතුමා නිර්නාමිකයටත් ඇහෙන්න කියන්නේ අන්තිමේදී මගේ හදවත කියවන්න පුළුවන් උනේ මාව මරන්න හිටපු මගේ සතුරටමයි මං දැන් තනි වෙලා නැහැ කියලා. එහෙම කියලා රජතුමා අපව හුඟක් සංසුන්ව පොඩ්ඩක්වත් බය නැතුව නිර්නාමිකයෙන් අහනවා මට දැනගන්න ඕනේ නුඹ කඩුවක නැතුව මාව ඝාතනය කරන්නේ කොහොමද කියලා. ඉතින් එතකොට නිර්නාමිකයා කියන්නේ මන් නුඹව ඝාතනය කරන්නේ ඔබේ මසිපතින් කියලා. මේ වෙලාවේ නිර්නාමිකයා හැම කියනවත් එක්කම රජතුමා එකපාරටම තමන්ගේ අසිපත නිර්නාමිකයා ඉන්න තැනට විසිකලා කියනවා සෑහෙන කාලයක් තිස්සේ ඔය අසිපත මට හැම යුද්ධයකටම සහාය වුණා. ඒත් බ්‍රෝකන් නිස්වර්ට් මිනිස්සුවද මට අවබෝධ කරලා දුන්නා. කිසිම කනගාටුවක් හෝ බයක් නැතුව මරණයට මුහුණ දෙන්නේ කොහොමද කියලා මාව තේරුම් ගත්ත මිනිස්සු දැන් මේ ලෝකේ ඉන්නවා කියලා මන් දැන් දන්නවා. ඒ නිසා ඔබට පුළුවන් දැන් නුඹ ආපු කාර්යය අවසන් කළා අපේ රටට යහපතක් කරන්න කියලා. එහෙම කියලා රජතුමා තමන්ට පිටිපස්සේ තියෙන අර අසිපත කියන අකුරු දිහාවට හැරිලා මරණයට සූදානම් වෙලා නිර්නාමිකයා තමන්ව මරණකම් බලාගෙන ඉන්නවා. ඒ වුණත් නිර්නාමිකයා දැන් ඉන්නේ තමන් ආපු අරමුණයි බ්‍රෝකන් නිස්වර්ට්ගෙන් ලැබුණේ උතුම් පණිවිඩය නිසා තමන් මොකද්ද කරන්න ඕන කියලා හිතා ගන්න බැරුව. ඔය අතරේ මාලිගාවේ වෙන දේ ගැන සැකේතුන් රජතුමාගේ ඇමති මණ්ඩලයයි දහස් ගණක් වුණු හමුදාවයි මේ රජතුමා හැම ඉන්න කුටිය වඩ කරගන්නා උනත. හැබැයි ඔවුන් කවුරුත් රජුගේ නීතිය කඩගල්ලා පියවර 100 සීමාවෙන් මෙහාට එන්න බයයි. ඔවුන් හැමෝම තමන්ගේ දුනු ඊතල මානගෙන රජතුමාගේ කනක් ලැබෙනකන් නොවිසිල්ලෙන් බලාගෙන ඉන්නවා. ඒ වගේම මාලිගාවෙන් එළියට වෙලා ප්ලයිනිස්ටෝ නිර්නාමිකයෙක් කියවපු වර වයසක මාස්ටරුත මාලිගාව ඇතුලේ මොකක්ද වෙන්නේ කියලා කෘතුහලයෙන් බලාගෙන තමයි ඉන්නේ. මොකද ප්ලයිනිස්ටෝ නිර්නාමිකගේ මෙහෙම සාර්ථක වුණොත් ඒ ජයග්‍රහණය සංකේතවත් කරන රතු කොඩියක් එළියට අරන් එන්න කියලා මේ වයසක මාස්ටර්ට නැපැවරුවේ. ඒ කොහොමනත් මේ වෙලාවේ මාලිගාවට ගොඩක් ඈතින් තියෙන කඳු මුදුනක දෙපැත්තකට වෙලා බ්‍රෝකන් නිස්වර්ට් සහ ප්ලයිනිස්ටෝ දෙන්නත් නොවිසිල්ලෙන් බලාගෙන ඉන්නේ මාලිගාවෙන් එළියට එන කොඩිය පාට මොකක්ද රජතුමා මිය ගිහින්ද එහෙමත් නැත්නම් නිර්නාමිකයා අසාර්ථක වෙලාද කියලා. ඉතින් දැන් ඔන්න නිර්නාමිකයාට රජතුමාගේ අසිපත තමන් අතට අරගෙන රජතුමාට පහර දෙන්න තමයි හදන්නේ. හැබැයි මේ එක්කම තමයි අර අකුර දිහා බලාගෙන ඉන්න රජතුමා එකපාරටම කියන්නේ බ්‍රෝකන් නිස්වර්ට්ගේ මේ ලිපියේ ඔහුගේ කඩු ශිල්පය ගැන කිසිම අදහසක් මට පේන්නේ නැහැ. මේ ලිපියේ රණශූරයෙක් කියා යුතු උතුම්ම මාවත්තුණක් ගැන දර්ශනයක් තමයි තියෙන්නේ. මේ ලිපියේ විදියට පළමු පියවරේදී කඩුව සහ රණශූරයා එක්කෙනෙක් බවට පත්වනවා. එහිදී අතට අහුවෙන පුංචි තනකොළ අත්තක් උනද සතුරෙක්ව පරද්දන්න පුළුවන් මාරන්තික අවයක් කරගන්න පුළුවන් දක්ෂතාවයක් ඔහුට ලැබෙනවා. ඒ තමයි සටන්කරුවෙකුගේ ආරම්භය. දෙවන පියවරේදී කඩුව අතින් මිදී රණශූරයාගේ හදවතේ තැම්පත් වෙනවා. එතකොට සටන් කරන්න අමුතුවෙන් ආයුධයක් ඕනි වෙන්නේ නැහැ. තමන්ගේ හිතේ තියෙන මේ දැවැන්ත ආත්ම ශක්තියම විතරක ඕනම සතුරෙක්ව පරාජය කරන්න රණශූරයාට හැකියාව ලැබෙනවා. නමුත් මෙහි ඇති උතුම්ම සහ අවසාන පියවර තමයි කඩුව යන සංකල්පේ රණශූරයාගේ හිතෙනුත් සම්පූර්ණයෙන්ම අතුරුදහන් වී යාම. එතනදී තව කෙනෙක්ව ඝාතනය කරන්න තියෙන වෛරය හෝ ආසාව හිතේ ඉතිරි වෙන්නේ නැහැ. රණශූරයා තමන් වටා ඉන්න මුළු මහත් ලෝකෙම ආදරෙන් වැළඳ ගන්නවා වගේම ඉතිරි වෙන්නේ සාමය විතරයි. ඉතින් බ්‍රෝකන් නිස්වර්ට් මේ ලිපියෙන් මට පෙන්වන එකම දේ තමයි සියලුම දේවල් අවසානයේ ලැබිය යුත්තේ අන්නේ උතුම් සාමය විතරයි කියලා. කොහොමුණත් ඒ විදියට බ්‍රෝකන් නිස්වර්ට්ගේ ලිපිය තමන් තේරුම් ගත්ත විදිහට රජතුමා කියලා අවසන් කරනවත් එක්කම නිර්නාමිකයා කරන්නේ එකපාරටම රජතුමා ඉන්න පැත්තට පැනලා රජතුමාගේම අසිපතින්
රජුට පහර දෙන එක. ඇත්තටම නිර්නාමිකයට මේ සඳහා තප්පරයක්වත් ගත වෙන්නේ නැහැ. රජතුමාගේ සෙබළුන්ටත් පියවර 100 ඉඳන් බලාගෙන ඉන්නව ඇරෙන්න කිසිම දෙයක් කරගන්න කාලයක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ විදියට රජතුමාට පහර දෙන නිර්නාමිකයා රජතුමාට ආයම කියනවා. "උතුමාණනි දැන් මගේ මෙහෙයුම අවසానයි. අද මං ගත්ත තීරණය නිසා හුඟක් අයට මැරෙන්න සිද්ධ වේවි. ඒ වුණත් රාජ උත්තමයා නම් ජීවත් වෙවි" කියලා. ඔන්න එතකොට තමයි දැක ගන්න ලැබෙන්නේ නිර්නාමිකයා ඇත්තටම කළා තියෙන්නේ. අසිබතේ තලයෙන් රජුගේ සිරුර පසාරු කරනවා වෙනුවට අසිබතේ මිටෙන් රජතුමාට මුදු පහරක් ගැසීම විතරයි කියලා. කොහොමනත් ඊට පස්සේ නිර්නාමිකයා ආපහු රජතුමාට කියනවා උතුම් පරමාදර්ශී සාමය වෙනුවෙන් Tamanගේ ජීවිතය කැප කරපු මිනිස්සු හුඟක් ඉන්නවා. ඒ අය ගැන කිසිම දවසක අමතක කරන්න එපා. ඔවුන් බලාපොරොත්තු වුණේ සාමයමය දේශයට උදා කිරීම දැන් ඔබ සතු වගකීමක් කියලා. එහෙම කියලා නිර්නාමිකයා රජුගේ අසිබත එතනම දාලා මෙතනින් පිට වෙලා යනවා. ඇත්තටම නිර්නාමිකයා මේ මාලිගාවට ආවේ රජතුමාව ඝාතනය කරන අදහසින්ම තමයි. අවුරුදු 10ක් තිස්සේ ඔහු Tamanගේ කඩු ශිල්පය මුවහත් කරෙත රජුගේ සතුරන් පරාජය කළ බව බොරුවට පෙන්නලා රජු ළඟටම ආවෙත් ඒ පරිගැනීම සම්පූර්ණ කරන්න උනත බ්‍රෝකන් ස්ටෝට් වැලිමත ලියූ අපේ දේශය යන වචන දෙක සහ රජතුමාගේ උතුම් සාමකාමී දර්ශනය නිර්නාමිකගේ හදවත වෙනස් කරනවා. Tamanගේ පෞද්ගලික පරිගැනීමේ වෛරයට වඩා මුළු මහත් චීන දේශයේම සාමය සහ රජතුමාගේ දැක්ම වටින බව ඔහු තේරුම් ගන්නවා. ඒ නිසා ඔහු රජතුමාව මරනවා වෙනුවට Tamanගේ ජීවිතය පවා පූජා කළා මේ සාමකාමී පණිවිඩය රජුට ලබා දෙන්නේ. ඔහු මාලිගාවෙන් එළියට එන්නේ මිනිමරුවෙක් විදියට නෙවෙයි මුළු දේශයක ඉරණම වෙනස් කළ සැබෑ වීරවරයෙක් විදියටයි. නිර්නාමිකයා ඉතා සංසුන්න මාලිගාවෙන් පිට වෙලා එළියට යද්දී රජතුමා ඔහු දෙස බලාගෙන ඉන්නේ හිතේ ඇතිවුණු ලොකු දුකක් සහ කම්පනයක් එක්ක. රජතුමා දන්නවා මේ මාලිගාවේ නීතිය කොච්චර දරුණුද කියලා වගේම රජුට ප්‍රහාරයක් කෙල්ල කළ ඕනම කෙනෙක්ට මරණය ලබා දිය යුතුමයි කියලා. නිර්නාමිකයා වුණත් මේ විදියට එළියට යන්නේ Tamanට තව පුංචි වෙලාවකින් මැරෙන්න සිද්ධ වෙනවා කියලා හොඳටම දැනගෙනම තමයි. කොහොමනත් මේ අතර අර වයසක මාස්ටරුද නිර්නාමිකයා රජතුමාව ඝාතනය කළා නැහැ කියලා දැනගන්න නිසා ඔහුත් කරන්නේ කහපාට කොඩියක් අරගෙන මාලිගාවෙන් පිට වෙලා එළියට එන එක. ඉතින් අර කඳු මුදනේ ඉන්න ප්ලයිනිස්නෝ සහ බ්‍රෝකර්නිස්නෝ දෙන්න දුර තියා මේ කහපාට කොඩිය දකිනවා වගේම ඒක දැක ගමන් ප්ලයිනිස්නෝට තේරුම් යනවා නිර්නාමිකයා රජතුමා මරලා නැහැ කියලා. Taman අවුරුදු ගාණක් බලන් හිටපු පරිගැනීම මේ පාරත් නිර්නාමිකයාත් අතෑරලා කියලා දැනගත්තම ප්ලයිනිස්නෝට ලොකු කම්පනයක් එක්ක ලොකු දුකක් ඇති වෙනවා විතරක් නෙවෙයි බ්‍රෝකර්නිස්නෝට් ගැන ලොකු තරහකුත් ඇති වෙනවා. ඉතින් මේ නිසා ප්ලයිනිස්නෝ බ්‍රෝකර්නිස්නෝට් ඉන්න තැනට ගිහින් ඔහුගෙන් අහනවා රජතුමාගේ පීවර 10 සීමාවට ගිය නිර්නාමිකයා පරාද වෙන කිසිම විදියක් නැහැ. මොකක්ම හරි හේතුවක් තියෙන්න ඕනේ. නුඹ මොකක්ද ඔහුට කිව්වේ කියලා. ඔන්න එතකොට බ්‍රෝකර්නිස්වර්ඩ් බොහොම සංසුන්න දෙන උත්තරය තමයි මං ඔහුට වචන දෙකක් ලියලා පෙන්නුවා විතරයි. ඒ තමයි අපේ දේශය කියලා. ඉතින් ඒ වචන දෙකේ සැඟවෙලා තියෙන්නේ Tamanගේ පෞද්ගලික පරිගැනීමට වඩා මුළු රටේම සාමය වටිනවා කියන එක වුණත. ඒත් මේ වෙද්දි පරිගැනීමේ ගින්නෙන් ඇවිලෙන ප්ලයිනිස්නෝ මේ බ්‍රෝකර්නිස්වර්ඩ් කියන කිසිම දෙයක් තේරුම් ගන්න උත්සාහයක්වත් දරන්නේ නැහැ වගේම ඇය හිතන්නේ Tamanගේ ආදරවන්තයා Taman විතරක් නෙවෙයි Tamanගේ මුළු අරමුණම පාවා දුන්නා කියලා. ඔන්න ඔය නිසා බ්‍රෝකර්නිස්ටෝටත් අසිපතක් ලබා දෙන ප්ලයිනිස්නෝ Tamanගේ අසිපත හොට දික් කළා කියන්නේ Taman සමග සටනට එන්න කියලා. ඒ වුණත් තායිමත් බ්‍රෝකර්නිස්ටෝට මේ වෙලාවෙත් කියන්නේ කඩුව නෙවෙයි පිළිතුර කියලා. හැබැයි ස්නෝ කිසිම දෙයක් පිළිගන්න කැමති නැහැ. මේ නිසා මේ ආදරවන්තයින් දෙන්න අතර මේ විදිහට සටනක් ආරම්භ වෙනවා විතරක් නෙවෙයි ප්ලයිනිස්නෝ ඉන්නේ පාලනය කරගන්න බැරි තරහකින් වගේම ලොකු වේදනාවකින්. මේ නිසා ඒ කරන්නේ Tamanගේ සම්පූර්ණ ශක්තිය යොදවලා බ්‍රෝකර්නිස්ටෝට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කරන එක. ඕනෑම සටන්කරුවෙකුට ඒ ප්‍රහාරයෙන් බේරෙන්න ඕන තරම් ඉඩ තිබුණත් බ්‍රෝකර්නිස්ටෝට් කරන්නේ හැමෝම පුදුම කරවන දෙයක්. ඔහු Tamanගේ අසිපතෙන් ප්ලයිනිස්නෝගේ අසිපත නවත්තනවා වෙනුවට කරන්නේ Tamanගේ අසිපත අතෙන් ඇතෑරලා කිසිම බාධාවකින් තොරව Tamanගේ පෙම්වතිය වුණ ස්නෝගේ මාරාන්තික අසිපත Tamanගේ පපුවටම වදින්න ඉඩ හරින එක. ඉතින් මේත් එක්කම ස්නෝගේ අසිපත් පහර බ්‍රෝකර්නිස්ටෝට්ගේ පපුව පසාරු කරගෙන යනවා විතරක් නෙවෙයි ප්ලයිනිස්ටෝට් ඇතිවෙන්නේ දරා ගන්නවත් බැරි තරම් සෑහෙන දුකක. මොකද ඇයට ඇත්තටම ඕනේ උනේ නැහැ බ්‍රෝකර්නිස්ටෝට් මරලා දාන්න. ඇය හිතුවේ බ්‍රෝකර්නිස්ටෝට් Tamanගේ පහර නවත්වයි කියලා. කොහොමනත් මේ වෙලාවේ සිද්ධ වුණේ දේ ගැන ලොකු කම්පනයකින් ඉන්න ප්ලයිනිස්නෝ බ්‍රෝකර්නිස්ටෝට්ගෙන් අහන්නේ ඔයා මගේ අසිපත් පහර නැවැත්තුවේ නැත්තේ ඇයි කියලා. මේ වෙලාව වුණත් බොහොම සංසුනින බ්‍රෝකර්නිස්ටෝට් ඇයට කියන්නේ අන්තිමේදී ඔයා මාව විශ්වාස කරයි මට හැමදාම ඕන උනේ නුඹත් එක්ක ගෙදර යන්න. ඒත් දැන් ඒක වෙන්නේ නැහැ. හැබැයි ඔයා හැමදාමත් පරිස්සමින් ඉන්න ඕනි කියලා. ඉතින් තවදුරටත්
බ්‍රෝකන් ස්ටෝට් වචනයක්වත් කතා කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. බ්‍රෝකන් ස්ටෝට් ප්ලයින් ස්නෝ බලාගෙන ඉද්දිම මේ විදිහට තමන්ගේ ජීවිතයේ අවසන් හුස්ම හෙලනවා. තමන්ගේ ආදරවන්තයා තමන්ගේ අතින්ම මේ විදිහට අවසන් හුස්ම හෙලද්දී ප්ලයින් ස්ටෝට මුළු ලෝකෙම නතර වුණා වගේ ලොකු දුකක් තමයි දැනෙන්නේ. බ්‍රෝකන් ස්ටෝට් මැරෙන්න කලින් කිව්වනේ මට හැමදාම ඕන උනේ නුඹත් එක්ක ගෙදර යන්න කියලා. ඉතින් බ්‍රෝකන් ස්ටෝට් ගෙදර යනවා කියන එකෙන් අදහස් කරේ බ්‍රෝකන් ස්ටෝට්ට හැමදාම තෝන වුණා ප්ලයින් ස්නෝ එක්ක ආදරෙන් එකට ජීවත් වෙන්න. ඒත් ප්ලයින් ස්නෝගේ බලාපොරොත්තුව උනේ රජතුමාව ඝාතනය කළ හැමෝටම සාමය උදා වුණාට පස්සේ බ්‍රෝකන් ස්ටෝට් සමග සතුටින් ජීවත් වෙන්න. ඔන්න ඔය නිසා සාමය උදා කරගෙන ස්නෝ සමග එකට ජීවත් වීමේ අරමුණෙන් තමයි බ්‍රෝකන් ස්ටෝට් රජු ඝාතනය කරන වැඩේට ස්නෝට උදව් කරන්න කැමති වෙන්නේ. හැබැයි පස්සේ බ්‍රෝකන් ස්ටෝට් තේරුම් ගියා රජු මැරුවොත් තව තවත් එකිනෙකා බලය වෙනුවෙන් මරා ගන්නවා මිසක කිසිම දවසක සාමයක් ඇති වෙන්නේ නැහැ. කවදාකවත් තමන්ට ප්ලයින් ස්නෝ සමග සතුටින් එකට ජීවත් වෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ කියලා. ඒත් බ්‍රෝකන් ස්ටෝට තේරුණා රජතුමා ජීවත් වුණොත් ඔහුට මුළු චීනෙම එක්සේසත් කරලා සාමය ඇති කරන්න පුළුවන් නොවගේම කවදා හරි අනිවාර්යෙන් ප්ලයින් ස්නෝ හීන දැක්කා වගේ දෙන්නට එකට ජීවත් වෙන්න පුළුවන් කියලා. ඉතින් බ්‍රෝකන් ස්ටෝට් මේ හැම දෙයක්ම කරේ තමන්ගේ ආදරයත් ඔවුන්ගේ අනාගතයත් ආරක්ෂා කරගන්න. මේ හැමදේම දැන් ප්ලයින් ස්නෝට වැටහුණාද ඇයි දැන් හුඟක් පරක්කු වැඩි. මේ වෙලාවේ දැනෙන දුකට ප්ලයින් ස්නෝත් අවසානයේ තීරණය කරනවා තවදුරටත් බ්‍රෝකන් ස්ටෝට් නැතුව තමන්ද මේ ලෝකේ ජීවත් වෙන්නේ නැහැ කියලා. ඒ නිසා බ්‍රෝකන් ස්ටෝට්ව තදින්ම තුරුළු කරගන්න ප්ලයින් ස්නෝ තවදුරටත් සටන් නැහැ. දැන් මං ඔයාව අපේ ගෙදර එක්කන් යන්නම් කියලා බ්‍රෝකන් ස්ටෝට් ඇනපු අසෙපතීම තමන්ගේ පපුවටත් ඇනගෙන තමන්ගේ ජීවිතයත් අවසන් කරගන්නවා. ඉතින් පරිගැනීමේ වෙනුවට සැබෑ සාමයේ වටිනාකම ලෝකෙට ඉතිරි කරලා ඔවුන් දෙන්නම මේ විදිහට අවසන් ගමන් යනවා. මේ වෙලාවේ බ්‍රෝකන් ස්ටෝට්ගේ ගෝලයා වුණ මුන් මෙතෙන්ට ආවත වෙන්න ඕනි හැම දෙයක්ම මේ වෙද්දි සිද්ධ වෙලා ඉවරයි. මේ වෙලාවේ ඇටත් කර කියාගන්න බැරි තරම් සෑහෙන දුකයි. කොහොමනත් මේ අතරේ කොවෙන් මාලිගාවේ රජුගේ දහස් ගානක හමුදාව නිර්නාමිකයා වට කරගෙන ඉන්න වගේම දුනුවායන් දහස් ගානක් තමන්ගේ දුනු සූදානම් කරගෙන නිර්නාමිකයව මරා දාන්න රජුගේ යන ලැබෙනකන් බලාගෙන තමයි ඉන්නේ. අනෙක් පැත්තේ මාලිගාව ඇතුලේ ඉන්න ඇමතිවරු සහ සෙන්පතිවරු එක හඬින් රජුට බල කරනවා රජතුමනි මොහුව මරා දාන්න නීතිය හැමෝටම එක විදියට ක්‍රියාත්මක කරන්න කියලා. දැන් රජතුමා උනත් ඉන්නේ තමන් දැන් මොකක්ද කරන්න කියලා හිතා ගන්න බැරුව. මොකද රජතුමා නිර්නාමිකයා තුලින් දැක්කේ තමන්ව විනාශ කරන්න ආපු සතුරෙක් නෙවෙයි. තමන් දකින ඒ එක්සත් චීනය කියන මහා සිහිනය වෙනුවෙන් තමන්ගේ පෞද්ගලික පරිගැනීම පවා පූජා කරපු උතුම් වීරයෙක් විදිහට. ඒත් දැන් රජුගේ ඇමතිවරු සහ හමුදාව දිගින් දිගටම කෑගැසීමේ රජතුමාට මතක් කරනවා රජුට හානි කරන්න එන ඕනම කෙනෙකුට මරණ දඬුවම ලැබිය යුතුයි කියන රජු විසින්ම පනවපු නීතිය. ඔන්න ඔය නිසා රජතුමා මෙතනදී නිර්නාමිකයට සමාව දුන්නොත් නීතියට තියෙන බය සහ ගෞරවය රටෙන් නැති වෙලා යනවා. රජතුමා උත්සාහ කරන්නේ විසිරුණු දේශයක එකම නීතියක් යටතට ගේන්නනේ. ඉතින් මේ වෙලාවේ ඔහු නීතිය ලිහිල් කළොත් ඔහු මෙච්චර කල් ගොඩ නැගුවේ විනය සහ රට එක්සේසත් කිරීමේ සිහිනය එතනම බිඳ වැටිලා යනවා. ඉතින් මේ නිසා අවසානයේ අකමැත්තෙන් වුණත් රටේ සාමය සහ ස්ථාවරත්වය වෙනුවෙන් හුඟක් ලොකු වේදනාවක් හිතේ දරාගෙන රජතුමා කරන්නේ නිර්නාමිකයා මරා දාන්න අණ ලබා දෙන එක. මේත් එක්ක මාලිගාවේ දොරටුව ළඟ ඉන්න නිර්නාමිකයා පැත්තට අහස වසාගෙන මහා ඊතල වර්ෂාවක් කඩාවදිනවා වගේම නිර්නාමිකයා ඊතල පහරවල් දහස් ගානක මැද සංසුන්ව තමන්ගේ ජීවිතය අවසන් කරන්නේ තමන්ගේ මරණයෙන් චීන අධිරාජ්‍ය නීතිය සහ ස්ථාවරත්වය තහවුරු වෙනවා කියන සැනසීමත් එක්ක. මේ දර්ශනය දකිද්දී රජතුමාගේ හිතට දැනෙන්නේ සෑහෙන ලොකු දුකක්. මොකද තමන්ව තේරුම් ගත්තේ උතුම් මිනිසව තමන්ගේම අතින් මරන්නට සිදුවීම රජතුමාටත් කියාගන්න බැරි තරම් සෑහෙන දුකයි. නිර්නාමිකයා එවිට අවසානයේ මැරුණත් රජතුමා ඔහුට දුන්නේ ගෞරවය අතිමහත්. මාලිගාව සෙබළුන් ඉදිරියේ ඔහු ඝාතකයෙකු ලෙස මිය ගියත් රජතුමාගේ නියෝගය මත ඔහුව මිහිදන් කරන්නේ මහා වීරයෙකු විදිහට. ඒ විතරක් නෙවෙයි මේ සිදුවීමෙන් පස්සේ ඔවුන්ගේ අනිත් මිතුරා වුණ ස්කයි පවා තමන්ගේ අසිවත පාවිච්චි කරන කතාරලා තියෙන්නේ මැරුණ තමන්ගේ මිතුරන්ට කරපු ගරු කිරීමක් විදිහට. ක්‍රිස්තු පූර්ව 221 දී මේ සීළු පරිත්‍යාගයන්ගේ ප්‍රතිඵලයක් විදිහට මේ කොවින් රාජ්‍යයේ රජතුමා රාජ්‍යය හතම ජයගෙන මුළු චීනයම එක්සේසත් කළා තියෙනවා වගේම ඔහු යුද්ධය අවසන් කළා. උතුරේ හිටපු ආක්‍රමණශීලී ගෝත්‍රිකයන්ගෙන් තමන්ගේ ජනතාව ආරක්ෂා කරගන්න චීන මහා ප්‍රාකාරය ඉදි කරන්නත් පියවර අරගෙන තියෙනවා වගේම මේ විදිහට ඔහු විසිරලා තිබුණු දේශීය ආරක්ෂිත ශක්තිමත් මහා අධිරාජ්‍යයක් බවට පත් කළා තියෙනවා. අවසානයේදී චීන්සින් හුවන් නමින් චීනයේ පළමු අධිරාජ්‍යය බිහි වෙන්නේ පෞද්ගලික පරිගැනීම් වලට වඩා දේශයක සාමයේ උතුම් බව පෙන්වා දෙමින් තමන්ගේ ජීවිතය පූජා කරපු වීරයන්ගේ ලේ සහ දහඩිය මතයි. ඉතින් මෙන්න මේ විදිහට තමයි මීට අවුරුදු 24කට කලින් රිලීස් වුණු හීරෝ කියන මෙන්න මේ සුපිරිම සුපිරි ෆිල්ම් එකේ කතාව අවසන් වෙලා යන්නේ. එහෙනම් ෆිල්ම් එක ගැන ඔයාලට හිතන දේත් කමෙන්ට් එකකින් අකුරු කරලා අපිව subscribe කරලා නැත්නම් අපිව subscribe කරලා notification උත් all කරගෙන යන්න අමතක කරන්නට එපා. මතකනේ මේ recaps.lk